අව් ඉද්ද. අව් කියන්නේ සූර්යා, ඉද්ද ගහුවා කියන්නේ අපේ ලංකාවේ හරි මැදට ලම්බ වීම. අව් ඉද්ද අවුරුද්ද. ඔන්න අවුරුද්ද කියන වචනයට ලොකු අවුරුද්ද කියන අර්ථයක් වචනේ තියෙනවා. හැදෙන්නේ අන්න විතරක් නෙමෙයි සෙල්ලම් කරන්න හොඳත් නෑ, පාඩම් කරන්න හොඳත් නෑ, රැකියාවල් කරන්න හොඳත් නෑ, වෙනත් වැඩ කරනවා යාන වාහන කරන්න පුළුවන් එකම දේ තාමන්ගේ ආගමික වතාවත් වල නිරත පැත්තකට වෙන වෙලා එක ඉන්න විතරයි. කියලා කියන්නේ. පැත්ත කරලා ඉන්නේ භයානක අවස්ථාවක්. දැන් මම ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයක් කියනවා නේද? ලංකාවේ හරිමද කොහෙද කියලා. ඔව් ලංකාවේ හරියමද කොහෙද කියලා අපි ලංකාවේ කවුරුත් හරිමද දන්නේ නැහැ ගත්තාම ලංකාව හරියවද හරියටම මේ දේ පිළිපැද්දොත් කිසිම රෝගයක් හැදෙන්නේ නැතුව ඉන්න පුළුවන්. උදරාබාධ රෝග කිසිම දෙයක් හැදෙන්නේ නැහැ. ජීර්ණය සම්බන්ධ අජීර්ණ රෝග නැත්නම් වෙනත් රෝග හැදෙන්නේ නැහැ. නේ. කිරි හරකගේ ලේනේ උතුරන්න හොඳ නෑ ගේ මැද පොල් කිරි තමයි උතුරන්න ඕනි කියලා. ඒක ගැන අර ඇහෙන් නිකුත් වෙන නැනෝමීටර් බිඳුවත් නැනෝමීටර් 390ත් අතර තරංග තමයි මේ ඇස් වහ කියන්නේ. සචිව මහත්මයා දැන් නිදාත් එක්ක ගනුදෙනු කරනවා, මිනිස්සුත් එක්ක ගනුදෙනු කරනවා. ඇයි මේ පැතිකඩවල් බොහොමයක් තියෙන්නේ? දැන් කිරිබත මුලින්ම හැදුවේ තවතිසාවේ. තාවතිස්සේ. තවතිසාව කියන්නේ දිව්‍ය ලෝකයක්. අර කැවුම් මල්ලෙන් කැවුමක් ගත්තා. තුවාලයට ගැහුවා. එහෙම ගාවට පස්සේ මොකද වෙන්නේ? කැවුමේ තියෙනවා පෙනිසිලින්. කැවුම පරණ වෙන්න පෙනිසිලින් නිෂ්පාදනය වෙනවා. ලිස්සන ගහ කියන්නේ හිතනවද පොඩි දෙයක් කියලා? ලිස්සන ගහ කියන්නේ ලංකාවේ ඒ කාලේ රජවරු නෑ. රක්ෂා සඳහා පිටත් වීම තියෙන්නේ 29 වෙනිදා. දැන් හිතන්නකෝ ඒක දුර වැඩිනේ. අවුරුදු නැකත් ඉවර වෙලා පොඩි කාලයක් ඇතුළත නෙමෙයි ඒක තියෙන්නේ. ලොකු කාලයක් ඇතුළත. ඉතින් ඇත්තටම ඊට කලින් යන කෙනෙක්ට උනත් ගියාට ප්‍රශ්නයක් නෑ. ආයුබෝවන් ඔයාලත් එකතු වෙලා ඉන්නේ මනීවර්ස් එකෙන් ගේන අවුරුදු ස්පෙෂල් සෙග්මන්ට් එකත් එක්ක අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ ප්‍රවීණ ජ්‍යොතිෂවේදී හා වාස්තුවේදී උපදේශක සුජීව ගොඩවත්ත මහත්මයා. ඉතින් ආයුබෝවන්. ආයිබන් මනිෂා. ඉතින් සුජීව මහත්මයා මේ ඇත්තටම මොකද්ද මේ අවුරුද්ද කියන්නේ? අපි අවුරුද්ද කියලා හැම අවුරුද්දකම සමරනවා. මොකද ඇත්තටම මේකේ තියෙන තේරුම? අවුරුද්ද කිව්වහම මනිෂා අවුරුද්දේ පැතිකඩවල් කීපයක් තියෙනවා. අවුරුද්දේ විද්‍යාත්මක පැතිකඩ, අවුරුද්දේ ජ්‍යොතිෂමය පැතිකඩ, අවුරුද්දේ සංස්කෘතික පැතිකඩ. මේ විදිහට අපිට වෙන් කරන්න පුළුවන්. මම අවුරුද්ද කියන එක කෙටියෙන් කියන්නම්කෝ. දැන් මේක විද්‍යාත්මක පැතිකඩ මම හිතනවා ඒක බොහොම වැදගත් ඒක මනිෂා. දැන් මේ සූර්යයා මුල් කරගෙන මේක වෙන්නේ. එතකොට අපි ශ්‍රී ලාංකික වැසියෝ විදිහට අපේ මුතුන් මිත්තෝ හිටියා. අපේ හත්මුතු පරම්පරාවක් තියෙනවනේ ඕනම කෙනෙක්ට. කවුද මේ හත්මුතු පරම්පරාව? ආත්තා, මුත්තා, නත්තා, පනත්තා, ඉත්තා, කිරිකිත්තා, මේ මුත්තා. මේ තමයි හත්මුතු පරම්පරාව. අපේ ආදිවාසීන් වෙන්නේ හෙළයෝ. හෙළයෝ. මේක හෙළ දිවයිනනේ කියලා කියන්නේ. එතකොට මේ හෙළයෝ කියලා කියන්නේ සිව් හෙළයක් හිටියා. සිව් කියන්නේ හතරනේ. හෙළයෝ කියන්නේ අතර මිනිස්සු අපේ මුතුන් මිත්තෝ දේව හෙළය, රාක්ෂ හෙළය, යක්ක හෙළය, නාග හෙළය. මෙන්න මේ කියන කොට්ටාස හතරක් හිටියා. මේක තමයි සිව් හෙළය කියන්නේ. මේ සිව් හෙළය කියන එක තමයි මේ වැදගත් වෙන්නේ. ඒතර මේ හෙළයන් බොහොම දක්ෂයි. දේව හෙළය කියන කට්ටිය කලේ ඇත්තටම යා ශාන්ති කර්ම කටයුතු කලේ, গুপ্ত කටයුතු. ඒ වගේම තමයි ඒගොල්ලෝ තමයි රජවරුන්ට උපදෙස් දුන්නේ. ඒ වගේම තමයි ඒගොල්ලෝ හැම වෙලෙම කලේ මේ මතුරන කටයුතු වැඩිපුරම. ඒගොල්ලෝ අනිත් එක හැම වෙලෙම කලේ උගන්නන කටයුතු. මේගොල්ලෝ මතුරන කටයුතු මතුරා මාතර පුරවරේ තමයි නියෝජනය කරේ. මාතර මතුරා කියන අදහස තමයි මේ පැත්තට ආවේ. එන්න දේව හෙළයෝ. ඒගොල්ලෝ උපදේශකවරු වගේ හිටියේ. යක්ක හෙළේ කට්ටිය හිටියේ නුවර පැත්තේ කඳු කරේ. ඒගොල්ලෝ බොහොම හැඩි දැඩි. ඒගොල්ලෝ හැම වෙලෙම කලේ මේ යකඩ කර්මාන්තේ. ලංකාවේ ඉතාම ප්‍රසිද්ධ අතීතයේ යකඩ කර්මාන්තයට. ලෝකේ අනිත් රටවල වල යකඩ නිෂ්පාදනය කරලා තියෙන අපේ රටේ. ඒතකොට මේ යක්ක හෙළිය අය තමයි යකඩ නිෂ්පාදනය කළු. කඳු කරේ කොහොමද මේ හුළඟ තියෙනවනේ. ඒතකොට බොහොම ලේසියෙන් මේක කරන්න පුළුවන්. ඒතකොට මේ යක්ක හෙළිය අය යකඩ කර්මාන්තේ කළා වගේ යුද්ධයට බොහොම දක්ෂයි. මේගොල්ලෝ තමයි යුද්ධ කරේ. රාවණා මෙන්නේ යක්ක ගෝත්‍රික හෙළේ. එමෙන්නේ. ඒතකොට ඊට පස්සේ උන දෙකයි. තුන්වෙනි හෙළයන්ගේ තුන්වෙනි එක නාග හෙළේ. නාග හෙළේ කලේ ගංගා මුහුදු ආශ්‍රිතව ඉඳගෙන වාරි කර්මාන්ත කටයුතු කළේ. වෙලහෙළඳාම් කටයුතු කළේ නාගහෙළේ. මේ නාගහෙළේ කියන්නේ නාගයෝ නෙමෙයි. ඒගොල්ලෝගේ අපි දැන් ඔය අපි බැජ් එකක් පළඳනවා වගේ ඒගොල්ලන් හිතන නයිපෙනේ ගෝත්‍රය නාග. ගෝත්‍රය නාග. නාගහෙළේ ගෝත්‍රය. හරි ඒක මිනිස්සු මේ හොඳේ. ඊට පස්සේ දැන් මණියක්කිත නාගරාජයා කියන්නේ රජ කෙනෙක්. නාගහෙළේ රජ කෙනෙක්. නැතු මේ නායක නෙමෙයි. එතකොට ඊළඟට හිටිය කොලේ තමයි රාක්ෂහෙළේ. රාක්ෂ කියන්නේ රකුස. රකුස කියන්නේ කුස රකින්න. කුස රකින්නවා කියන්නේ අපේ කුස පෝෂණය කරන. ඒ කියන්නේ මොනවද වගා කරන. මේගොල්ලෝ හිටියේ කුඹුක්කන් ඔය යාලේ පැත්තේ හිටියේ. ඒ පුරවරේ නියෝජනය කළේ ඒගොල්ලෝ කළේ ගොවිතැන. ඒතර බලන්න එක පැත්තකින් ගොවිතැන, එක පැත්තකින් යකඩ කර්මාන්තය සහ යුද්ධ කිරීම, අනිත් පැත්තෙන් වාරි කර්මාන්තය වෙළඳාම, අනිත් පැත්තෙන් මොනවද කරන්නේ? ඉගැන්වීම. මේවා කළේ. මෙන්න මේ විදිහ තමයි මේ හිටියේ. මේ සිව්හෙලේ. මේ සිව්හෙලේ අපේ ගෝත්‍රිකය අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ගේ ඉරහඳ ප්‍රදාන කරන් තමයි කටයුතු කළේ. සූර්යයා ප්‍රදාන කරගෙන ඉරෙන් ආදී අපේ මුතුමිත්තෝ ඉරෙන් හඳෙන් වැඩගත්තෝ කියලා අහලා තිනේ. එතකොට ඒ කියන්නේ ඒගොල්ලෝ ඉරහඳත් එක්ක තමයි හැවෙන්නේ වැඩි. සූර්යයා සහ චන්ද්‍රයා මුල් කරගෙන කළේ. එතකොට එහෙම ඉන්නකොට දැන් මෙතනදී මේ සූර්යයා කියන්නේ විශ්වයේ තියෙන ප්‍රබලම ශක්ති ප්‍රභවයනේ. ඊට වඩා දෙයක් නැහැ. කොටින්ම කියනවා නම් මනේෂා ඉර පෑවුවේ නැත්තම් එක දවසක් මේ තාක්ෂණය කොච්චර දියුණු වුණත් මිනිස්සු ලෝකෙම මං විනාශ හිතන්නේ මුතුන් මිත්ත ගොඩක් කරේ ඉරහඳ දේවත්වයෙන් ඇදෙව්වනේ.
ඇත්තටම ඔව්. ඉරහඳ දේවත්වයෙන් ඇදහුවා. මොකද ඉරහඳ දේවත්වයෙන් ඇදහුවා යාලා දන්නවා ඉර සහ හඳ කියන දේ නැත්තම් මේ ලෝකේ පවතින්නේ නැහැ කියලා. මනුෂ්‍ය අහලත් ඇති ලෝකයේ ජීවත් කරන්නේ ඉර සහ සූර්යයා සහ මෞකිරි කියලා. එහෙනම් එතකොට අනිවාර්යයෙන්ම සූර්යයා ගමන් කරන රටාවක් තියෙනවා. සූර්යයා මේ දැන් ලෝක ගෝලයේ ගත්තොත් මනුෂ්‍ය මේ ලෝක ගෝලයේ හරිය මධ්‍ය රේඛාවක් තියෙනවා. ඒකට කියනවා අපි නිරක්ෂය නැත්තම් සමකය කියලා. නිරක්ෂයට දකුණු පැත්තෙන් තියෙනවා කටක නිවර්තනය. වම් පැත්තෙන් තියෙනවා මකර නිවර්තනය. නිවර්තනය කියන්නේ නී කියන්නේ නැවත, වර්තනය කියන්නේ හැරෙන. ඔය සූර්යයා ඔය දෙපැත්තට හැරෙනවා. එතකොට ඔන්න සූර්යයා මුලින්ම යනවා කටක නිවර්තනයට. කටක නිවර්තනයට ගිහලා කටක නිවර්තනයේ නැවත හැරිලා එනවා මකර නිවර්තනයට යන්න එනකොට අතරමැද තියෙන අර නිරක්ෂය හම්බ වෙනවනේ, සමකය හම්බ වෙනවා. අයි සමකය හරහානේ යන්න ඕනේ. හිතන්නකෝ දැන් බෝලයක් තියෙනවා, මේ බෝලේ මැදින් ඉරක් තියෙනවා. එතකොට මේ බෝලේ එහා කෙරවල ඉඳලා අනිත් කෙරවලට යන්න බෝලෙම ඉර පහු කරන්න බෑ. ඒ ඉර තමයි සමකය. අපි එහෙම හිතමුක. එතකොට මේක තමයි සාම ලෝකේ හැදිලා තියෙන්නේ. අපි ලංකාව තියෙන්නේ මනීෂා මේ සමකෙන් අංශක 6මාරයි ඉහළින්. ඒ නිසා සමාජ අධ්‍යයනය එහෙම ගෙන ගන්නකොට ළමයි පාසලේ කියන ශ්‍රී ලංකාව සමකාසන රටක කියලා. ඒ කියන්නේ සමකයට ආසන්න. ඒ නිසා තමයි රස්නේ වැඩි. රස්නේ වැඩි යන්න හරි. රස්නේ වැඩි සමකයට ආසන්න හින්දා. එතකොට අපි ග්‍රීන්ලන්තය, අයිස්ලන්තය, එතකොට ෆින්ලන්තය, එහෙම නැත්නම් අනිකුත් තියෙන යුරෝපීය රටවල් තියෙන සමකයෙන් ගොඩක් ඈත. ඒගොල්ලන්ට රස්නයක් දැනෙන්නේ නැහැ. අපි සමකාසන රටක් හින්දා අපිට රස්නේ දැනෙනවා. ඒක හරි. එතකොට සූර්යයා දැන් කටක නිවර්තනයට ගිහිල්ලා නැවත හැරිලා ඇවිල්ලා සමකයට එනවා. සමකයට එන්නේ හැම අවුරුද්දෙම කොයි කාලෙද දන්නවද? හැම අවුරුද්දෙම සමකයට එන්නේ මාර්තු මාසේ. මාර්තු 23 දැන් සමකයට ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි මේ දවස්වල අපිට මේ දවස්වල ලංකාවේ අපිට ගොඩක් උහුලන්න බැරි රස්නේ තියෙන එක. දැන් සූර්යයා සමකයට ඇවිල්ලා. සමකේද අංශක 6මාරනේ අපේ ලංකාව. ඉතින් අපිට තදේටම දැනෙනවා අංශක 6මාරනේ. එතකොට සමකේන්ද අංශක 6මාරක් කියන්නේ ලංකාව තියෙනකොට ලංකාවත් පහු කරන් තමයි සූර්යයා යන්න ඕනේ. දැන් සමකයත් පහු කරලා ඊට පස්සේ දැන් ටික ටික දැන් වල ලංකාව පහු කරන් එනවා. ලංකාව හරියටම ලංකාවට ඉහළින් හරියටම සූර්යයා ඉන්න දවසක් එනවා. අවුරුද්දට එක දවසක් තියෙනවා. හරියටම ලංකාවේ හරි මැද කිලින් පිහිටන්නේ. ලංකාවේ හරි මැද කිලින් පිහිටන එක දවසක් තියෙනවා. දැන් මම ඊළඟ ප්‍රශ්නයක් කියනවා නේද ලංකාවේ හරි මැද කොහෙද කියලා. ඔව් ලංකාවේ හරි මැද කොහෙද කියලා ලංකාවේ හරි මැද ගත්තාම ලංකාව හරියවද මාතලේ දිස්ත්‍රික්කේ ලග්ගල. ලග්ගල කියන්නේ ලකේ ගල. ලකේ ගල හෙවත් ලග්ගල. ලග්ගල කොහම රාවණාට ගොඩක් සම්බන්ධයි. මේ ලග්ගල කියන තැනට තමයි ඉලක්ක ගල කියන එක ලග්ගල කියන්නේ. මේ කියන සූර්යයා හරියටම ලග්ගලට ඉලක්ක වෙනවා. ලග්ගලට ඉලක්ක වෙන්නේ එකම දවසක් වෙන තියෙනවා හැම අවුරුද්දෙම. හැම අවුරුද්දෙම අප්‍රේල් 13 වෙනිදා. දැන් සුජිව මහත්මයා දැන් ඒ වුණාට අවුරුද්ද දිගන්නේ ඒක එක වෙලාවක් කියලානේ මේ වෙලාවේදී තමයි මෙහෙම සමකයට ඉලක්ක වෙන්නේ. එහෙමනේ කියන්නේ. ඔව් ඉතින් මෙහෙමයි. ලංකාවේ හරිමැදට ඉලක්ක වෙන්නේ අප්‍රේල් 13 වෙනිදා. හරිමැදට ඉලක්ක වෙනකොට අප්‍රේල් 13 සූර්යාට කියනවා අපේ හෙළයන්ගේ භාෂාවෙන් අව් කියලා. අව් අපි අව් කියන්නේ තේ හින්දා අව් වැටුණා අව් පායනවා කියන වචනේ හැදෙන්නේ අව් කියන වචනේ තමයි ඒක හැදෙන්නේ. අව් කියන්නේ සූර්යාට හෙළයන් කියන භාෂාව. අපේ මුතුන් මිත්තන්ගේ පැරණි භාෂාව. හෙළයන්. එතකොට අව් කියනවා. එතකොට සූර්යා හරියටම ලග්ගලට එල්ල වෙනකොට ඉලක්ක වෙනකොට ඉලක්ක වීම එල්ල වීම නැත්නම් ලම්බ වීම අංශ කණුවට පිහිටීම. හරි මැද ලංකාවේ පිහිටීම. මේ ඔක්කොටම කියන තනි වචන තමයි ඉද්ද ගැහුවා වගේ. අහලා ඇති ඉද්ද ගැහුවා වගේ කියන්නේ. එහෙනම් අව් ඉද්ද අව් කියන්නේ සූර්යා ඉද්ද ගැහුවා වගේ කියන්නේ අපේ ලංකාවේ හරි මැදට ලම්බ වීම. අව් ඉද්ද අවුරුද්ද. ඔන්න අවුරුද්ද කියන වචනේට ලොකු අර්ථයක් තියෙනවා. වචනේ හැදෙන්නේ ඒක අන්න ඒක. මේ අවුරුද්ද එනකොට කාගේද? මේක අපේ. කවුද? අපේ ශ්‍රී ලාංකීය හෙළයන්ගේ දෙයක්. ඒ නිසා හෙළයන්ට හරි මාස ඒගොල්ලෝ අදහන සූර්යා හරියට මේගොල්ලෝ අදහන සූර්යයා තමන්ගේ රටේ හරි මැදට මුදුන් වෙන දවසට හෙළයන්ට ඊට වඩා මංගල්‍යයක් නැහැ. ඒ නිසා තමයි මේක කියන්නේ හෙළේ මහා මංගල්‍ය කියලා. ඔන්න ඔක හෙළේ. ඒතර මේක හෙළේ මහා මංගල්‍ය කියනවා මිසක් මනිෂා මේක Hindu අයගේවත් දෙමළ අයගේවත් අවුරුද්දක් නෙමෙයි. මේක අපේ අවුරුද්ද. මේක හෙළයන්ගේ අවුරුද්ද. ඒ කියන්නේ ඕන කෙනෙක්ට මේක සමරන්න පුළුවන්. නමුත් මේක හරියට බැලුවොත් සිංහල Hindu අවුරුද්ද නෙමෙයි මනිෂා. ඒ වචනේම වැරදි. සිංහල දමිළ අවුරුද්දක් නෙමෙයි. දමිළ අයට වෙනම අවුරුද්දක් තියෙනවා. Hindu අයට වෙනම අවුරුද්දක් තියෙනවා. මේක හෙළේ මහා මංගල්‍ය හෙළයන්ට. හෙළයන් කියන්නේ හෙළයෝ තමයි ඔය සිංහල කියලා පසු කාලෙම හඳුන්වන්නේ. නමුත් සිව් හෙළය තමයි ඉස්සර කියන්නේ. සිංහල නෙමෙයි. ඒතකොට මේ සිව් හෙළයන්ගේ මහා මංගල්‍ය තමයි අවුරුද්ද කියන්නේ. එහෙනම් අව් කියන්නේ ඉරට ඉද්ද ගැහුවා වගේ කියන්නේ ලම්බ වීම, ඉර ලම්බ වීම, අව් ඉද්ද අව් රුද්ද අව් ඉදු අවුරුදු. එතකොට මේක හැදෙන්නේ මේ වචනේ හැදෙන්නේ මනිෂා මෙන්න මෙහෙමයි. හැබැයි විශේෂයෙන්ම මේක ලංකාවට මුදුන් වෙනවා හැමතැනටම. නමුත් ලංකාවේ හරිමැදට මුදුන් වෙන්නේ හරියටම
අප්‍රේල් 13 ලග්ගල නැත්තම් ඉලක්ක ගල කියන දන්ට එන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ තියෙන්නේ. ඔන්න ඕක පදනම් කොටගෙන තමයි හෙළේ මහ මංගල්‍ය කියන එක හැදෙන්නේ. මම මේක මේකේ විද්‍යාත්මක පැත්ත. ඊට පස්සේ එහෙම මුදුන් වෙලා ක්‍රමක්‍රමයෙන් සූර්යයා ගමන් කරනවා මකර නිවර්තනයට ගමන් කරනවා. දැන් සජීව මහත්මයා දැන් අවුරුදු චාරිත්‍ර කතා කරනකොට බොහොමයක් තියෙනවනේ. දැන් මුලින්ම පළවෙනියටම තියෙන නවසඳ බැලීම. ඒක මං හිතන්නේ අපේ විදිහට කතා කරොත් මාර්තු 20 වෙනිදා තමයි තිබ්බේ. ඒක ඇත්තටම මොකද්ද මේ නවසඳ බැලීම කියලා කියන්නේ? නවසඳ බැලීම කියන්නේ දැන් අපේ හෙළයෝ ඉරයි හඳයිනේ ප්‍රධාන කරගත්තේ. එතකොට ඉර සැලකුවේ පියා වගේ, හඳ සැලකුවේ මව වගේ. එතකොට ඉරයි හඳයි කියන දෙකෙන් තමයි මුළු මේ ලෝකේ ජීවත් වෙන්නේ. ඒක තමයි ඇත්ත. එතකොට ඒ කාලේ තියෙනවා ඒ කාලේ ඉඳලා තියෙන සිංහලයාගේ කැලෙන්ඩර් ක්‍රම දෙකක්. ලිත් දෙකක්. එකක් තමයි චන්ද්‍ර මාස ක්‍රමයේ කැලෙන්ඩරේ. අනිත් එක තමයි සූර්ය මාස ක්‍රමයේ කැලෙන්ඩරේ. මේ චන්ද්‍ර මාස ක්‍රමයේ කැලෙන්ඩරය අනුව චන්ද්‍රයා දින 28ක් ගමන් කරනවා සම්පූර්ණ වටයක්. ඒ වටයක් කරනකොට දින 28න් 28 තමයි චන්ද්‍ර මාස ක්‍රමය. දැන් මනිෂා දන්නව නේද 15ක, අව ආටවක, පුර ආටවක, මාසෙ පොය කියලා කතන්දරය තියෙනවා. මේ චන්ද්‍ර මාස ක්‍රමය අනුව මාසෙ පොය කියලා වචනයක් අහලා තියෙන්නේ. ඔව් අහලා තියෙනවා. මාසෙ පොය උපාසකම්මලේ හොඳට දන්නවා. මේ මාසෙ පොය කොට මොකද්ද මේ මාසෙ පොය කියන්නේ? මේකට අමාවක කියලා කියන්නේ. අමාවක. හැබැයි මේ මාසෙ පොය කියන එක ගොඩක් ජන ව්‍යවහාරය තියෙනවා. මොකද්ද මේ මාසෙ ආරම්භ වෙන පොය මාසෙ පොය. එහෙනම් මාසෙ ආරම්භ වෙන්නේ කවද්ද? හරියටම චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම නොපෙනෙන දිනේ තියෙන්නේ. ඒක තමයි මාසෙ පොය. චන්ද්‍රයා නොපෙනෙන දිනේ කියන එකේ තේරුම තමයි මනීෂා චන්ද්‍රයා පෘථුවියට එල්ල වෙනකොට චන්ද්‍රයාගේ අඳුරු පැත්තයි පෘථුවියට තියෙන්නේ. චන්ද්‍රයාගේ එළිය පැත්තකුයි අඳුරු පැත්තකුයි තියෙනවා. චන්ද්‍රයාගේ අඳුරු පැත්ත පෘථිවියට එල්ල වෙන දාට මාසෙ පොය, චන්ද්‍රයාගේ එළිය පැත්ත පෘථිවියට එල්ල වෙන දාට පුර 15. අමාවක පොය කියන්නේ මාස පොයද? අමාවක කියන්නේ මාස පොය තමයි. දැන් මේ විදිහට මෙන්න මේ විදිහට දින 28න් 28 යන කැලෙන්ඩරේ තමයි ඔන්න චන්ද්‍ර කැලෙන්ඩරය කියලා හඳුන්වන්නේ. එතකොට ඒ චන්ද්‍ර කැලෙන්ඩර් මාස ක්‍රමයට අනුව තමයි ඔය ගණන් ගන්නේ 20 වෙනිදා මාර්තු 20 වෙනිදා හඳ බැලීම. මොකද මනීෂා දැන් හඳ බලනවා කියන එකේ ඍෂිවරු කියලා තිනවා හැමදාම හඳ බලන්න හොඳ නැහැ. ඒකට මෙහෙම කවියකුත් තියෙනවා මම හිතන එක බොහොම වැදගත්යි කියලා. දුටොත් සඳු ඉරිදා ඊට සැපයක් සඳුදා දුක දුරු බදාදා සඳ නොබලන් සෙනසුරාදා. ඇත්තටම සජීව මහත්මයා එහෙම හඳ බලන්න හොඳ නැති දවසක් තියෙනවද? ඔව්. දැන් දුටොත් සඳු ඉරිදා. ඉරිදා හඳ දැක්කොත් ඊට සැපයක් සඳුදා. සඳුදාත් හොඳයි. හරිද? මොකක් හරි විශේෂම දෙයක් වෙනවා හොඳ දෙයක්. හරිද? දුක දුරු බදාදා. බදාදා බැලුවම සිතේ දුක දුරු වෙනවා. සඳ නොබලන් සෙනසුරාදා. සෙනසුරාදා නම් හඳ බලන්න එපා කියලා. හඳ නොබලන්නත් කියලා තියෙනවා. බලන්නත් තියෙනවා. ඒතර මේ බලන්න ඕන දින හරියට තෝරලා තමයි දෙන්නේ. මොකද මේ හඳේ කලාවන්නේ තියෙන්නේ. මේ කලාවන් තියෙනකොට සොලොස් කලාවන් කියලා වෙන් වෙනවා. පුර ඒ කියන්නේ පුර පෑලවිය, පුර දියවක, පුර තියවක, පුර ජලවක, පුර විශේනිය, පුර සැටවක, පුර සතවක මෙහෙම දෙන පුර ආටවක ඔහොම තියෙනවා. ඒතකොට මෙහෙම එනකොට පුරයි අවයි කියලා තිති බෙදෙනවා. ඒතකොට පුර පක්ෂ කියන්නේ පිරෙනවා හඳ. හඳ මෝරණ කාලේ. අව පක්ෂ කියන්නේ හඳ එහෙමින් ගෙවිලා යන කාලේ. ඒතකොට මෝරණ කාලයේ අවසානම දිනේ තමයි 15ක. ගෙවිලා ගිහිල්ලා අවසානම දිනේ තමයි අමාවක. මෙන්න මේක තමයි මේ දින මේ විදිහට දින 30 හැදෙන්නේ. ඒතකොට ඒ නිසා ඒක තමයි චන්ද්‍ර මාස ක්‍රමය. චන්ද්‍ර මාස ක්‍රමයට අනුව හඳ බැලීම මේක. සූර්ය මාස ක්‍රමයට අනුවක් තියෙනවා හඳ බැලීම. සූර්ය මාස ක්‍රමය කියන්නේ මනීෂා තව දෙයක්. සූර්යයා ගමන් කරනවා මේ විදිහට රාශියෙන් රාශියට. දැන් උන අපේ අවුරුද්දට එනවා අන්න තව ජ්‍යොතිෂ විද්‍යාත්මක පැත්ත. සූර්යයා එක රාශියක ඉන්න මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන. මේ රාශි 12ක් තියෙනවා. මේ රාශි 12 විශ්වය තුල තියෙනවා. මේ එක රාශියකට අංශක 30ක් විදිහට තමයි උපකල්පනය කරලා තියෙන්නේ. 30 වැඩි කිරීම 12 අංශක 360යි. එතකොට මෙහෙම තියෙනවා මේෂ රාශිය පළවෙනි රාශිය. අන්තිම රාශිය මීන රාශිය. එතකොට සූර්යයා මේ එක රාශියක ඉන්නවා මාසයක කාලයක්. එතකොට රාශි 12 තුල ගමන් කරන්න යනවා මාස 12ක්. එතකොට එහෙම යනකොට සූර්යයා මේෂ රාශියට එන්නේ හැමදාම අප්‍රේල් 14 වෙනිදා. සූර්යයා මේෂ රාශියට එන්නේ අප්‍රේල් 14. ඊට පස්සේ වෘෂභ රාශියට යන්නේ මැයි 14. මේ විදිහට ගමන් ගිලා අවසාන රාශිය වෙන මීන රාශියට සූර්යයා එන්නේ හැම මාසෙම මේ මාර්තු මාසේ 15. මොකද සූර්යයා මාසයක් ඉන්න බෑ. මාර්තු එන්න ඕනේ. මාර්තු වල ඊට පස්සේ අප්‍රේල් 14 තමයි ආයි මේෂ රාශියට. ඔය යන චක්‍රය වෙන්නේ. එක රාශියක මාසයක් ඉන්නවා. රාශි 12යි මාස 12 යන්නේ. එහෙම ඒ මාස 12ට අනුව තමයි ඔන්න සූර්ය කැලෙන්ඩරය කියන එක නිර්මාණය වෙන්නේ. සූර්යාගේ ගමන් චක්‍රය අනුව. එහෙනම් චන්ද්‍රයාගේ ගමන් චක්‍රය අනුව චන්ද්‍ර කැලෙන්ඩරේ, සූර්යාගේ ගමන් චක්‍රය අනුව සූර්ය කැලෙන්ඩරේ මේවා හරි විද්‍යාත්මකයි. මේවා කාටවත් මේ වෙනස් කරන්න බෑ. මොකද මේක සබාදහමනේ. සබාදහමකට අනුකූලව හදන කැලෙන්ඩර් දෙක තමයි සූර්ය කැලෙන්ඩරේ චන්ද්‍ර මේක අපේ හෙළියෝ හදපු දේ. ඒකට කියන්නේ සිංහල කැලෙන්ඩරේ කියලා. ඒක තමයි අතිශය සාර්ථක, අතිශය විද්‍යාත්මක, අතිශය වැදගත් කැලෙන්ඩරේ වෙන්නේ. ඕකට අනුව තමයි මනීෂා අපේ හෙළියෝ ගොවිතැන වෙලහෙළඳාම මේ කටයුතු කළේ. එතකොට ඒ අනුව
සූර්ය මාස ක්‍රමයයි චන්ද්‍ර මාස ක්‍රමයයි කියලා හඳුන්වන්නේ මේ විදිහට. සුජීව මහත්මයා ඊළඟට තියෙන චාරිත්‍රය තමයි පරණ අවුරුද්දට ස්නානය කිරීම. ඉතින් ඇත්තටම මොකද්ද මේ පරණ අවුරුද්දට ස්නානය කරනවා කියන්නේ? අපි ඉතින් හැමදාම නානවනේ. ඇයි මොකද්ද මේ විශේෂත්වය? දැන් මනිෂා මෙහෙමනේ හැමදාම නාන අපිට නාන්න කියලා වෙනම දිනයක් දෙනවා පරණ අවුරුද්දට. අනික සුජීව මහත්මයා තියෙන විශේෂම දේ තමයි දැන් මේ අවුරුද්දේ තියෙන දියුල් පත්‍ර යුෂ ගාලා නානු ගාලා නාන්න කියලා. ඇයි එහෙම විශේෂ දෙයක් දීලා මේක ගාලම නාන්න පරණ අවුරුද්ද කියලා කියන්නේ? මනුෂ්‍යගේ පළවෙනි ප්‍රශ්නෙට මුලින්ම උත්තර දෙන්නම්. පරණ අවුරුද්දට නාන්න. පරණ අවුරුද්ද කියලා කියන්නේ සූර්යයා තාම මීන රාශියේ ඉන්නේ. තාම මේෂ රාශියට ගියේ නැහැ. දැන් රාශියකට අංශක 30යිනේ. දැන් මීන රාශිය අන්තිම කොටසේ ඉන්නේ තාම. ඒක තමයි පරණ අවුරුද්ද කියන්නේ. මේෂ රාශියට ඇතුළු වුණාට පස්සේ තමයි අලුත් අවුරුද්ද කියන්නේ. එහෙනම් පරණ අවුරුද්දට දී නානවා කියන්නේ තාම සූර්යයානේ මීන රාශිය. දැන් බලන්න පරණ අවුරුද්දට දී නානවා කියන්නේ හරියටම අප්‍රේල් මාසේ 13. අප්‍රේල් 13 කියන්නේ සූර්යයා ඉන්නේ මීන රාශිය තුල. තාම මේෂ රාශියට ගියේ නැහැ. එහෙනම් ඒ පරණ අවුරුද්දට නාන්න වෙනම දෙන්නේ මොකද දන්නවද? ආයි අලුත් අවුරුද්දට නාන්න සංක්‍රාන්තියක් උදා වෙනවා. ඒ කියන්නේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වෙනවනේ. සංක්‍රාන්තියකට පස්සේ ආවට ගියාට නාන්න බෑ. ඒ හින්දා සංක්‍රාන්තියට පෙර නාන්න දෙන්නේ අන්තිමම දිනේ තමයි මේ කියන 13 වෙනිදා. දැන් 13 වෙනිදා කවද සඳුදා. දැන් මෙහෙම දෙයක් තියෙනවා. පූර්ව ආචාර්යවරු කියලා තියෙනවා මනීෂා දිය නාන්නත් ආවට ගියාට බෑ. සඳුදා නාන්න හොඳයි. බදාදා නාන්න හොඳයි. සෙනසුරාදා නාන්න හොඳයි. ඒතර අපි හැමදාම නෑවට දිය නෑමෙන් වඩාත් හොඳ ගුණේ ගන්න නිරෝගී වෙන්න තමන්ට සුවස්ථිතිය ඇති කරගන්න නම් නිරෝගී සම්පත්තිය ඇති කරගන්න සඳුදා බදාදා සෙනසුරාදා කියන දින තමයි දිනාන්න හොඳ කියලා තියෙන්නේ. ඒතර බලන්න හරියටම කවද්ද දැන් මේ පරණ අවුරුද්ද දිනාන්න දාලා තියෙන්නේ? සඳුදා. එන සඳුදා හරියනේ සඳුදා දිය නෑවැයි. සඳු කියන්නේ චන්ද්‍රයා චන්ද්‍රයාට අධිපති දිනේ. චන්ද්‍රයයි ජලයයි බොහොම මිතුරු. ඒතකොට එහෙමනම් සඳුදා අර ඔබ අහුව දෙවෙනි ප්‍රශ්න තමයි මේ නානු සම්බන්ධ. දියුල්නේ. ඒ කියන්නේ මොකද්ද? දැන් ඔය ග්‍රහ සඳුදා කියන්නේ සඳු කියන්නේ චන්ද්‍රයා, දා කියන්නේ දිනය. එහෙනම් සඳුට අධිපති දිනය තමයි සඳුදා කියන්නේ. චන්ද්‍රයාගේ බලය වැඩිපුරම තියෙන දිනය සඳුදා. සඳුට අධිපති දිනය. දිනයට අධිපති ග්‍රහය සඳු නම් සඳු ග්‍රහයට අධිපති රුක්ෂයක් තියෙනවා. හැම ග්‍රහයකටම අධිපති රුක්ෂ තියෙනවා. රවිට ඉඹුල් සඳුට දියුල්. ඊළඟට කුජට කොළොම්, බුදට කොහොඹ, ගුරුට බෝ, සිකුරුට කරඳ, සෙනසුරුට නුග, රාහුට වැටකයක්, කේතුට කෙසෙල්. එහෙනම් මේ හැම ග්‍රහයකටම අධිපති රුක්ෂයක් ගසක් තියෙනවා. එහෙනම් සඳුට මොනවද? රවිට ඉඹුල් සඳුට දියුල්. එහෙනම් සඳු ග්‍රහයට තමයි දියුල්. එහෙනම් දියුල් පදේ ග්‍රහයට අදිනාධිපති ග්‍රහයාට අදාළ මේ ගන්න ඕනේ පත්‍ර. ඒතකොට දියුල් පත්‍යුස නානු වලින් හිස ගල්වලා නාන්න කියන්නේ. ඒක නිසා එතන කිසිම අවඩක් වෙන්නේ නැහැ. ඒතකොට ඒක තමයි සඳුදා දවසේ නාන්න කියන්නේ. ඒක ඒතකොට සඳුදා දවසේ නානවා කියන්නේ පරණ අවුරුද්ද කියන්නේ සූර්යයා තාම මීන රාශියේ ඉන්න අවසාන දිනේ. ඒ නිසා තමයි 13 වෙනිදා සඳුදා ඒ සඳහා යොදාගත්තේ. දැන් සුජීව මහත්තයා එතනින් ගිහලා අපි කතා කරොත් ඊළඟට තියෙන නොනගතයනේ. ඇයි නොනගතයට වැඩක් කරන්න හොඳ නැත්තේ? මං හිතන්නේ පාන්දර 3යි ගානට මේ පාර තියෙන 3:08ට. එතකොට ඇයි මේ වෙලාවට වැඩක් කරන්න හොඳ නැත්තේ? නොනගතේ කියන්නේ නැකතක් මේ කියන්නේ උදාහරණයක් වශයෙන් හදපු නැකතක් නෙමෙයි. නොනගතේ කියන එකේ අර්ථය තමයි සූර්යයා මීන රාශි අංශක 30ක් තුල ගමන් කළා අන්තිම අංශකයේ තියෙනවනේ. අන්තිම අංශකය පහු කළා එයා මේෂ රාශියේ පළවෙනි අංශකයට ගෑවෙන මට්ටමට එනවා. ඒක තමයි. හිතන්නකෝ රාශි දෙකක් මෙහි පෙට්ටි දෙකක් තියෙනවා කියලා. ඒකේ සූර්යයා බෝලයක් කියලා හිතන්නකෝ. මේ බෝලෙන් මැදින් ඉරක් ගහන්නකෝ. එතකොට මේ විශ්කම්බේනේ දැන් අපි මේ දහන්නේ ඉර. එතකොට මේ කියන බෝලේ සම්පූර්ණ එක රාශියක ඉඳලා එයා ඒ රාශිය නිමා කළා. මීන රාශිය නිමා කළා මේෂ රාශියට මෙහෙම ගෑවෙන තැන තමයි නුණගතේ පටන් ගත්තා කියන්නේ. එතකොට මම ගෑවෙනද නොනගතේ පටන්. එතකොට ඔය කියන 3:08. එතකොට ඒ වෙලාවේ ඒ කියන්නේ ඒ වෙලාවේ තමයි සූර්යයා මේ එතන සූර්යයා මීන රාශියට එන්නේ මාර්තු මාසේ 15 ඒ ආපුහම නිසා සූර්යයා ඉන්නේ මීන රාශියේ ජල රාශියක්. සූර්යයා ගින්දර තියෙන මේ ග්‍රහයක්. එතකොට ජලයයි ගින්දරයි සම්පූර්ණ සතුරුයි. සූර්යයා අධික පීඩාවටපත් වෙනවා. අධික පීඩාවටපත් වෙනවා කියන්නේ සූර්යාගේ බලය හීන වෙනවා. ඒ බලයේ හීන වෙච්ච සූර්යයා මීන රාශියෙන් පිටත් වෙන්නේ අධික විදිහට විෂයි, අධික දුර්වලයි. ඒ අධික විෂ කාලයේ මැද්දේ තමයි එයා යන්නේ දැන් සංක්‍රාන්ති සමය සංක්‍රමණය වෙනවා. මොකද්ද මේ සංක්‍රමණය වෙන්නේ? මීන රාශියෙන් මේෂ රාශියට. ඒතර මීන රාශියේ අවසාන අංශකයෙන් මේෂ රාශියේ පළවෙනි අංශකයට ගෑවෙනකොටම තමයි ඔන්න නුණගතේ පටන් ගන්නවා කියන්නේ. ඔන්න වෙඩි ගහනවා. ඒතර හැබැයි මේෂ රාශියට තව ඇතුල් වෙලා නැහැ. පළවෙනි අංශකට ගෑවෙනවා. එහෙම ගිහිල්ලා එයා මේ සූර්යාගේ මැද කොටසක් යන්න යනවා. හරියට සූර්යාගේ දැන් මේ රවුමෙන් මැද කොටසක් යන්න යනවා පැය 6 විනාඩි 24ක්. ඒ පැය 6 විනාඩි 24ක් කරන සූර්යාගේ මේ බෝලයක් කියලා හිතන්නකෝ ඒක මැද කොටස ගිහිල්ලා. ආන්න එතකොට අපි කියනවා නොනගතේ
පූර්ණ නොනගතය කියන ඒ කොටසට කියනවා. පැය 6යි විනාඩි 24යි ඒකට පූර්ණ නොනගතය. එතකොට දැන් මේකේ තියෙන්නේ මේ 3යි 8 ඉඳලානේ තියෙන්නේ. එතකොට 9යි ගාන වෙනකම්ම තියෙන්නේ මේ පූර්ණ නොනගතය. ඒ පූර්ණ නොනගතයේ තියෙන වෙලාව අධික විෂයි. හරි? දැන් සූර්යාගේ භාගයක් දැන් ඔන්න ඇවිල්ලා තියෙන්නේ. සූර්යා කියන රවුමෙන් භාගයක් ඇවිල්ලා තියෙන්නේ මේ මේෂ රාශියට. ඒ ආවට පස්සේ ඒ කාලය තුල නොනගතය කියන්නේ අධික විෂ පිට වෙන්නේ. විශ්වය තුල තියෙන අධික විෂ පවතිනකොට මේ බයිබ ගෝලය තුල ඒ විෂයට ඔරොත්තු දෙන විදිහට ජීවීන් හැඩ ගැහෙන්න ඕනේ. ඒ හින්දා මොකද කරන්නේ? මුකුත් වැඩක් කරන්න එපා. ගත යුත්තක් නැති වෙලාවක්. හොඳට මතක තියාගන්න නැකතක් නැති වෙලාවක් නෙමෙයි. ගත යුත්තක් නැති වෙලාව. ඒ වෙලාවේ උදා වෙලා නැකතක් තියෙන හොඳේ. ඒ හින්දා නොනගතය කියන්නේ ඒ වෙලාවට කිසිම වැඩක් ගන්න එපා. වැඩකට ගන්න එපා. ඒ වෙලාවේ මනුෂ්‍යයා මොකද කරන්නේ? වැඩකට ගන්න හොඳ නැති හින්දා රැකියාවල් කරන්න හොඳ නැහැ. ආහාර කන්න හොඳ නැහැ. ඔව් දැන් සුජීව මහත්මයා වැඩිහිටියෝ කියන කතාවක් තමයි නොනගතයට කලින් ඔක්කොම වැඩ ඉවර කරගෙන නොනගතයේ තියෙන වෙලාවට නම් කන්න ලෑස්ති වෙන්න එපා. කන්න ඉක්මනට. එහෙම කියනවනේ සාමාන්‍යයෙන් අපේ අම්මලා තාත්තලා උනත් කියනවා. ඉතින් ඒක ගැන කතා කරොත් ඒකට මොකක් හරි හේතුවක් තියෙනවද? කන්න විතරක් නෙමෙයි සෙල්ලම් කරන්න හොඳත් නැහැ, පාඩම් කරන්න හොඳත් නැහැ, රැකියාවල් කරන්න හොඳ නැහැ, වෙනත් වැඩ කරන්න හොඳ යාන වාහන කරන්න පුළුවන් එකම දේ තාමන්ගේ ආගමික වතාවත් වල නිරත වෙන්න පැත්තකට වෙලා ඉන්න කියලා කියන්නේ. පැත්තකලා ඉන්නේ භයානක අවස්ථාවක්. භයානක අවස්ථාවක් අර යුද්ධයක් වෙන වෙලාව මිසයිල ගහනකොට මිනිස්සු පැත්ත කරලා ඒ වගේ අවස්ථා. එහෙම ඉන්නකොට මොකද එහෙම ඉන්න ඉතින් මිනිස්සුන්ට ලේසියෙන් බැරි හින්දා පින් දහම් කරන්න කියනවා. ඒක තමයි පුණ්‍ය කාලය කියලා වෙන් කරන්නේ. පිනක් කළාට කමන්නේ නැහැ ඕන වෙලාවක. ඒතකොට මිනිස්සු පින් දහම් ඔන්න පන්සල් යනවා, වතාවත් කරනවා, එම කරනවා. එතකොට මේ වෙලාවේ ආහාර ගන්න එපා කියනවා. නාන්න එපා කියනවා. ඒ කියන්නේ කලින් නෑවේ ආහාර ගන්න එපා කියනවා. එතකොට මොනවත්ම කිසිම වැඩක් නොකර ඉඳ කියලා කියන සෙල්ලම් කරන්න එපා. එම කියන රැකියා කරන්න එපා. එතකොට මෙහෙම ඉන්නකොට පැය 6යි විනාඩි 24ක් කාලයක් මෙහෙම ඉන්න තියෙනවා. මහ ලොකු කාලයක් නෙමෙයි. පැය 6යි විනාඩි 24. මේකට කියන්නේ පූර්ණ නොනගතය. පූර්ණ නොනගතය නම් ඉතින් අපර නොනගතය කියලා එකක් තියෙන්න ඕනේ. එහෙනම් පූර්ණ නොනගතය කියන එක මේ විදිහට තියෙනකොට ඒ වෙලාවේ විෂහරණය කරන්න ඕනේ ශරීරේ. මේ ඍෂිවරු ඒ හින්දා කියලා තියෙනවා මනීෂා ශරීරේ විෂහරණය වෙන්නේ නිින්දෙදි. අපේ නිින්ද ප්‍රධාන කොටස් 4කට බෙදෙනවා. එකක් තමයි සරල නිින්ද, light sleep. ඊට පස්සේ තියෙනවා අන්තර් නිින්ද, intermediate sleep, අන්තර් නිින්ද. ඊට පස්සේ තියෙනවා deep sleep, ඒ කියන්නේ ගැඹුරු නිින්ද. ඊට පස්සේ තියෙනවා rapid eye movement, අධිසක්‍රීය නිින්ද කියලා. ඉතින් අපේ නිින්ද කොටස් 4කට දෙනවා. මේකෙදි ගැඹුරු නිින්දෙදි තමයි අපේ අක්මාවේ විෂහරණය වෙන්නේ. මිනිස්යන්ගේ අක්මාවෙන් තමයි විෂහරණය වෙන්නේ. ඒ විෂහරණය සාමාන්‍යයෙන් දෙන්න ඕනේ මේ ගැඹුරු නිින්දක් ඕනේ ඒකයි මිනිසුන්ට. නමුත් ඒක දිනපතා වුණාට මේක හරියටම පැය 6කුත් විනාඩි 24ක දැවැන්ත කාලයක් අවුරුද්දකට සැරයක් මේ විෂහරණය කරන්න හොඳම වෙලාව තමයි මේ කියන පූර්ණ නොනගතය. ඒ නිසා තමයි මේ වෙලාවට මුකුත් කෑමක් ගන්න එපා. නැත්නම් කෑම ගන්න නැතුව ඉනකොට මොකද වෙන්නේ? අපි කුසට දීලානේ විරාමයක්. ඉන්ද්‍රිය පද්ධතියටම අපි විරාමයක් දෙනවා. ඉන්ද්‍රිය පද්ධතියට විරාමයක් දීලා රෙස්ට් එකක් දීලා තියෙනකොට මොකද වෙන්නේ? අක්මාවෙන් හොඳට විෂහරණය වෙනවා. ඒ වෙලාවේ එහෙම හොඳට හිටියොත් මනිෂා දන්නවද හරියටම මේ දේ පිළිපැද්දොත් කිසිම රෝගයක් හැදෙන්නේ නැතුව ඉන්න පුළුවන්. උදරාබාධ රෝග කිසිම දෙයක් හැදෙන්නේ නැහැ. ජීර්ණය සම්බන්ධ අජීර්ණ රෝග නැත්නම් වෙනත් රෝග හැදෙන්නේ නැහැ. සම්පූර්ණ ග්‍රහණි පද්ධතියේ මේක බොහොම හොඳයි. එහෙනම් ඒක හරියට කළොත්. ඒතකොට මේක ඍෂිවරු කියලා තියෙනවා මනීෂා හරියටම මේ පැය 6 විනාඩි 24 ආහාරයෙන් තොරව ඉන්න කියලා. එහෙම ඉන්නකොට කුසගින්න ඉන්නවා. දැන් ඔක කරනව නේද? අනිත් ආගම් වලත් කරනවනේ. චාරිත්‍ර විදියට. ඒතර අපිටත් ඒක තියෙනවා. ඒතර මේක විද්‍යාත්මක අර්ථය එකයි. එහෙම දැන් හදිසි යම් විදිහකින් අපි හිතමු දැන් එහෙම කරනකොට වතුර වගේ දෙයක් බීවට කමක් නැහැ. මං කියන ආහාර නොගෙන ඉන්නයි ඕනේ. මේක උනාට මං හිතන්නේ වැඩි හිටියෝ කියන්නේ වතුර ටිකක්වත් නොබී හිටියොත් ඒ අවුරුද්ද පුරාවට ලෙඩක්වත් හැදෙන්නේ නැහැ කියන එකනේ. ඔව් ඉතින් ඉවසීමක් කියන දෙයක් එතන අපි සම්නිමයක් අපුව පත් කරනවා රෙස්ට් එකක්. ඒ කියන්නේ අවුරුද්දක් පුරා යන චක්‍රය මැෂින් සියල්ල අපි මොහොතකට නතර කරනවා. ඒ කියන්නේ මේ මුළු රටම නතර වෙනවා කියන්නේ එකම මොහොතකනේ හාමනයිසේෂන් එකක්. ඒතකොට ඒක හරි බොහොම වැදගත්. ඒතකොට එහෙම කරන්නත් හරිද? මොකද වෙන දෙයක් වගේ නෙමෙයිනේ. ඔක්කොමල එකතු වෙලා එක් කරනවා. රටින් යත් ගහලා ඔන්න කියනවා මේ වෙලාවේ නොනගතය කියලා. ඒක පැය 6යි විනාඩි 24. ඒකට කියන්නේ පූර්ණ නොනගතය කියලා. ඔය පූර්ණ නොනගතෙත් පැය 3යි විනාඩි 12ක් ආරම්භ පැය 3යි විනාඩි 12 අතිශය භයානකයි. හරි ඒකට කියනවා අතිපුණ්‍ය කාලය කියලා කියනවා. ඉතින් එහෙනම් ඒ කාලය තුල තමයි අපි පරිස්සමෙන් ඉන්න ඕනේ. බොහොම දෙනා බොහොම පරිස්සමෙන් සීරුවෙන් ඉන්න ඕනේ. ඊට පස්සේ ඒ පැය 6යි විනාඩි 24 ඉවර වෙනවනේ. ආන්න එතකොට තමයි එන්නේ අවුරුදු උදාව. අවුරුදු උදාව මං හිතන්නේ 14 උදේ 9:32ට ලබනවා. 9:32. ඒ කියන්නේ 9:32 කියන්නේ මනීෂන් මේ නැකතක් නෙමෙයි. සූර්යා ඒක සාමාන්‍යයෙන් හරියටම ඇතුල් වෙන වෙලාවනේ. ඒක මේ නැකතක් විදිහට හඳුන්වන්න බෑ. ඒක මේ නැකත් සීට්ටුවේට තියෙන මේවා වුණාට ඒව නැකත් නෙමෙයි. නැකත් පටන් ගන්න ඒකෙන් පස්සේ අවුරුදු උදාවෙන් පස්සේ තමයි නැකතත්. අවුරුදු උදාවෙන් පස්සේ ඊළඟට සුජීව මහත්මයා පටන් ගන්නවා ලිපගිනි මෙලවීම. ඒක ගැන කතා කරොත් ඒකට අනිවාර්යයෙන්ම මේ පාර මං හිතන්නේ දීලා තියෙන රක්ත වර්ණය. වර්ණයක් දෙනවා. මේ වර්ණයෙන් සැරසිලා තමයි ඔයාලා ලිපගිනි මොලවන්න ඕනේ කියලා. ඒකට මොකක් හරි කතාවක් තියෙනවා. ඔව් මනුෂ්‍යයෙක් මේක දැන් මේ සැරේ තියෙන අඟහරුවාදානේ.
අඟහරුවාදා නැත්නම් කුජදා. අඟහරුවාදා කියන්නේ අඟහරුවාගේ දවස. ඒ කියන්නේ කුජ ග්‍රහයාගේ අඟහරු ග්‍රහයාගේ දවස දිනය. එහෙනම් අඟහරු ග්‍රහයට අධිපති වර්ණය තමයි රක්ත වර්ණය රතු පාට. අඟහරු හඳුන්වන්නේ රතු පාටි. ඒ හින්දා තමයි එදා දවසේ අවුරුදු දවසේ හින්දා මේ අවුරුදු දවසේ දින දවසට සුබ වර්ණය ගන්න රතු වර්ණය. අඟහරුවාදනසේ ඒක රතු වර්ණය. ඒතර ලිපගිනි මෙලවීම කියන අන්න නැකත් සීට්ටුවේ තියෙන පළවෙනි නැකත. ඕක තමයි නැකත වෙන. අර එකක්වත් නැකත් නෙමෙයි. අර මෙතෙක් අපි කතා කරපුවා. ඒවා සබාදහමෙන් වෙන දේවල්. ඔන්න නැකත් සීට්ටුවේ පළවෙනි නැක තමයි ලිපගිනි මෙලවීම. එහෙනම් මේ ලිපගිනි මොලවන්නේ නැකතර. ඇයි අපි ලිපගිනි මොලවන්නේ නැකතර? හැමදාම ලිපගිනි මොලවන්න ඕනේ. ඒකට හේතුව තමයි දැන් අපි අවුරුද්දක් ඉවරලා තව අවුරුද්දක් ආරම්භ වෙනකොට ලිපටත් විරාමයක් දුන්නා. කුසටත් විරාමයක් දුන්නා. හිසටත් විරාමයක් දුන්නා. මේ හැම දෙයකම විරාමයක් රෙස්ට් එකක් දීලා තියෙනවා. එහෙනම් රෙස්ට් එකක් දීලා අපි මුලින්ම එක අතකින් විද්‍යාත්මක දෙයක් අනෙක් අතකින් අපේ චාරිත්‍රය. මොකද අපි මේ හැම වෙලෙම අපේ කුස රකින්න අපිට මෙවලම ලිප කියන්නේ. ලිපක් නැත්තම් ගයක් නෙමෙයිනේ. එහෙනම් ඒ ලිප අපි පිරිසකර කරනවා. ගොම පිරියම් කරලා එහෙම කළා නමෝ විත්තියෙන් හාපුරා කියලා මේකට ගින්දර මොනවා. මොකද අපේ මුතුන් මිත්තන් ඉස්සර ගිනි පිදීම කළා. ගිනි දෙවියන් ඇදහුවා තේජෝ ධාතුව අග්නි ධාතුව. ඒතකොට එහෙමනම් ඒ නිසා මුලින්ම ගින්දර ගෙදර දල්වන්නේ සුබ වෙලාවක ආවට ගියාට නෙමෙයි. ඒ ගින්දර දල්වන්නේ අපිට මුළු වසර පුරා අවුරුද්ද පුරාම ආහාරයෙන් ප්‍රධාන දේ සියලු ජීවින් ජීවත් වෙන්නේ ආහාරයෙන් අගහිඟයක් නොවේවා. ඔක්කොට මෙසලා කාලා ඉන්න එපා. ඒතර ඒ හින්දා මනිෂා ඒකයි හරියට හැමදාම තුන් වේල කණ්ඩ ලැබෙන්න නැකතකට අපි ගිනි මොලවලා බලමු කියලා අදහසින් තමයි මොලවන්නේ. එතකොට මේක අම්මා මූලික වෙලා ගෙදර. මව මූලික වෙලා තමයි කරන්නේ. එතකොට ලිපත් අවුරුද්දක් තිස්සේ මොලවපු ලිප අලුත් වෙනවා. තව ප්‍රශ්නයක් තියෙනවා මට දැන් ඒ ලිප විතරක් නෙමෙයි අම්මා මොලවන ලිප එතන මොලවනවා කිරිබත් එක ලිපේ තියෙනවා ඒක කරනවා. ඊට අමතරව අපි කිරි උතුර වීමක් කරනවානේ. ඒ අවස්ථාවේදීම ඒක කරනවා. එතකොට ඇයි මේ කිරි උතුරන්නේ මොකක් හරි ඒකේ මොකද්ද බලාපොරොත්තුව? ඔව් මනුෂ්‍ය දැන් මෙහෙම කිරි උතුර වීම කරනකොට ඒ කිරි උතුරවන්න ඕනේ ගෙයි හරි මැද. දැන් අම්මා කැකුළු හාල් මුට්ටියට ලිපගිනි මොලවනකොට කිරිබතට කිරි උතුරවන්න පුළුවන් අනිත් ගෙදර අනිත් කට්ටියට තාත්තා ප්‍රදාන කොටගෙන ඒක හදන්නේ ගෙයි මැටි ලිපක ගෙදර හරි මැද. එතන ගෘහනාභිය කියන්නේ ගෙයි හරි මැද. ගෙයි හරි මැද ගෙයි මැද ලක්ෂයේ ඔන්න ලිප තියලා පුළුවන් తాවකාලිකව මේ කියන කිරි ඉදිරිය. මේකට ගන්නෙ මැටි මුට්ටියක්. ඒ වගේම මනුෂ්‍ය මේකට ගන්නෙ එලකිරි. එලකිරි කියන්නේ ගවයාගෙන් එළදෙනගෙන් දුවා ගන්න කිරි. දැන් සුජිය මහත්මයා කතා බහක් යනවා එලකිරි හරකගේ ලේනේ. උතුරන්න හොඳ නෑ ගේ මැද පොල් කිරි තමයි උතුරන්න ඕනේ කියලා. ඒක ගැන ඔබ දකින්නේ කොහොමද? ඒක ගැන එහෙනම් විද්‍යාත්මකව කියා දෙන්න වෙනවා. කිරි කියන්නේ මොනවද? කිරි කියන්නේ ස්තන ග්‍රන්ථීන් තියෙනවා. එතකොට මේ ස්තන තියෙනවනේ ඕනම ගැහණු සතෙකුට ස්තන තියෙනවා. ස්තන වල තියෙනවා ස්තන ග්‍රන්ථීන්. ඒ ස්තන ග්‍රන්ථීන් වලින් තමයි මේ කියන මේ කිරි කියන දේ නිෂ්පාදනය වෙනවා. ඒතර කිරි නිෂ්පාදනය වෙන විද්‍යාත්මක ක්‍රමයක් තියෙනවා. දැන් අපේ පිටියුටරි කියලා තියෙනවා. ගවයාගේ. මේ පිටියුටරියේ තියෙනවා පූර්ව පිටියුටරිය අපර පිටියුටරිය කියලා කොටස් දෙකක්. එතකොට අනිවාර්යයෙන්ම දැන් වහු පැටියා එළදෙනගෙන් කිරි බොණ්ඩ හදනකොට ස්නායු තන්තු කම්පණය වෙලා ඒ සංවේදීතාවය මොළයට දැනෙනවා. ඒ මොළයට දැනුනහම පූර්ව පිටියුටරියෙන් අනිවාර්යයෙන්ම නිකුත් වෙනවා ප්‍රොලැක්ටින් කියලා එකක්. ප්‍රොලැක්ටින් කියනවා. ප්‍රොලැක්ටින් කියන හොම නිකුත් වුනහම අපර පිටියුටරියෙන් නිකුත් වෙනවා ඔක්සිටොක්සින් කියලා. මම මේ කියන්නේ විද්‍යාත්මකව ඒ දෙක එකතු වුනහම ඔන්න ස්තන ග්‍රන්ථීන් වලින් මේ ශීර නිෂ්පාදනය වෙනවා. ශීර ග්‍රන්ථි වලින් ශීර නිෂ්පාදනය වෙනවා. ශීර ග්‍රන්ථි වලින් තමයි ශීර නිෂ්පාදනය වෙන්නේ. ස්තන තුල. ඔන්න ඒතර එළදෙනගේ කිරි හැදෙන්නේ එහෙමයි. ඒතර ඒ කිරි මේ වුණාද මේ සුදු පාට වෙන්නේ කේසීන් කියන රසායනික ද්‍රව්‍යය. කේසීන් කියන රසායනික ද්‍රව්‍යයෙන් තමයි සුදු පාට වෙන්නේ. හැබැයි කිරි සුදු පාට වෙන්න කලින් වහු පැටියක හෝ නැත්නම් දරු පැටියක උපදින අම්මා කෙනෙක්ගේ සති දෙකක් යනකම්ම තියෙන කිරි සුදු පාට නෙමෙයි කහ පාට. කහ පාට වෙන්න හේතුව තමයි මේ දැන් සාමාන්‍යයෙන් මේ කේසීන් කියන එක තමයි කොලෙස්ටරෝල් කියලා තියෙනවා. කොලෙස්ටරෝල් කියන හෝමෝනය වුණාම ඒක ප්‍රතිශක්තිකරණයට බලපාන ප්‍රතිදේහ. එතකොට කහ පාට. ඒව තමයි රන් කිරි කියලා කියන්නේ. එතකොට සති දෙක ගියාට පස්සේ තමයි කිරි සුදු පාට වෙන්නේ. ඒවා කේසීන් කියන රසායනික ද්‍රව්‍ය. එතකොට දැන් හිතලා බලන්න දැන් මම මේ කිව්වේ විද්‍යාත්මක ක්‍රමය. මම මෙහෙම කියන්න හේතු වුණේ ඔය අහපු ප්‍රශ්න නිසා. මොකද මේ කිරි ලේ කියනවනේ. දැන් කොහෙද ලේ වෙන්නේ? ලේ කියන්නේ වෙනයි ශීර ග්‍රන්ථි වලින් ශීර නිකුත් වීම වෙනයි. ඒක සම්පූර්ණ විද්‍යාවට පටහැනි දෙයක්. ඒකයි මම මේක විද්‍යාවෙම කියා දුන්නේ. ඒතකොට ඒ හින්දා කවදාවත් කාටවත් කියන්න බෑ කිරි කියන්නේ ලේ කියලා. සාහිත්‍යයේ අපි කියනවා ලේ කිරි කරපුවා. ඒක වෙනම දෙයක්. ඒක හෘදයක්. නමුත් ඒක නෙමෙයි ඇත්ත. ඒතකොට මවගේ ලේ නෙමෙයි මේ කිරි කියන්නේ වෙනම ශීර ග්‍රන්ථි වලින් නිකුත් වෙන්නේ කේසීන් කියන රසායනික ද්‍රව්‍ය නිසා තමයි මේක සුදු පාට වෙන්නේ. එතකොට මේ කියන කිරි ලේ නෙමෙයි කොහෙත්ම. ඒ හින්දා එල කිරි තමයි දුවන්නේ. මොකද අපි කිරි ඉදිරියේ ඉතිහාසයට ගියොත් එහෙම කිරි උතුරේ කොහෙද?
මේ කිරි ඉතිර වීමේ ආරම්භය යන්නේ දඹදිවට. මොකද හේතුව පණ්ඩිපුර කියලා තියෙනවා දඹදිව. මේ පණ්ඩිපුර තමයි කන්නගි හිටියේ. කන්නගි කියන්නේ පත්තිනි දිව්‍යගේ පෙර ආත්මේ. කන්නගි කොවාලම්. ඒතකොට මේ කොවාලම් රජතුමා මැරුවානේ. හිසක සතලේ මරණු අවස්ථාවේදී කන්නගි තමන්ගේ පතිවෘතා බලය පෙන්නුවානේ. තමන්ගේ දකුණු පියවර කඩලා අරන් පොළවේ ගහලා පතිවෘතා බලය පෙන්නුවා. එතෙන්දී ලෝකපාලක දෙවිවරු සියල්ලම කම්පාවටපත් වෙලා මොකද උනේ? එතෙන්දී මවලා පෙන්නුවා මේක සත්‍යක් නිසා මේ කොවාලන්ව පණ පිහිටවල පෙන්නුවා. ඉතින් ඒ නිසා මේ දෙන්නම ඊට පස්සේ දෙව්ලොව උපත ලැබුවා. එතකොට ඒ පත්තිනි දේවියගේ සාපය, කන්නගීගේ සාපය නිසා හැම තැනම මිනිසුන්ට පුදුමා විදිහට මේ වදුරු වසංගත රෝග හැදුනා. එහෙම හැදුණු අවස්ථාවලදී එවකට හිටිය දෛවඥයෝ බලලා කිව්වා මේක කන්නගීගේ සාපයක්. ඒ නිසා ගයක් ගානේ කිරි උතුරවන්න කියලා. අන්න එදා තමයි එළදෙනගෙන් කිරිදෝල මුලින්ම කිරි ඉතිරීම ආරම්භ වුනේ. ගයක් ගානේ කිරි උතුර උඩැක්කි වාදනය කළා. ගෙයි දොරටු ඉස්සරහා මේ කන්නගී වෙනුවෙන් මේ කටයුත්ත කළා. ඊට පස්සේ කන්නගී ආශිර්වාද කළා. ආශිර්වාද කළාට පස්සේ තමයි මිනිසුන්ට සුවපත් උනේ. ඒතකොට එදා ඉඳලා මිනිස්සු පුරුදු වුණා මේ පත්තිනි දේවියට වදුරු වසංගත රෝග හැදුනහම අනිවාර්යයෙන්ම ඒ වෙනුවෙන් බාරහාර වෙන්නත්, කන්නලව් කරන්නත් ඒ වගේම තමයි මේ මනුෂ්‍ය අනිවාර්යයෙන්ම ඒගොල්ලන් මේ තීරණය කළා මේ කිරි ඉතුරු වීම කරන්න. ඔන්න කිරි ඉතුරු වීම ආරම්භ වුණා. පසු කාලිනව ඒක ලංකාවෙත් මේ විදිහට ව්‍යාප්ත වෙලා ඇවිල්ලා කිරි ඉතුරු වීමේ ලොකු පැතිකඩක් තියෙනවා. චාරිත්‍රයක් විදිහට කිරි ඉතුරු වීමේ කිරි ගන්නේ එළ කිරින ගන්නෙ මේ. ඒතර මේ ගවයාගෙන් දුවා ගන්න එළ කිරි ගන්න. එහෙනම් මතක තියාගන්න පළවෙනි කාරණේ කිරි උතුරු වුණා නම් උතුරුවන්නේ එළ කිරි. දැන් මම කිව්වා ඒක විද්‍යාත්මක හේතුව. ඒ නිසා මේක කිසිදු ගැටලුවක් නෑ. ලේ නෙමෙයි. එහෙනම් ලේවල තියෙන රතුරු දුරාන් සුදු දුරාන් රුධිර ප්ලාස්මාව රුධිර පට්ටිකා ඒව එතන ගියාම අයන ඒවා මෙතන එහෙම දෙයක් නෙමෙයි තියෙන්නේ ශීර ග්‍රන්ථි වල තියෙන ශීර. එතකොට එහෙමනම් අනිවාර්යයෙන්ම මේ කිරි ඉතර වෙනකොට වැදගත්ම වෙන දේ තමයි කිරි උතුරවන්නේ අපි සාමාන්‍යයෙන් ගත්තොත් මැටි මුට්ටියකට ගෙයි මැද. එහෙනම් අරකව ගෙදර අම්මා කිරිබතට හදනකොට කුස්සියේ ලිපේ සාලේ ලිප හදලා සාලේ හරි මැද ගේ මැද ලක්ෂය තුල අන්න පුළුවන් තාත්තට ඇතුළු දරුවන්ට පුළුවන් එතන කිරි උතුරීම කරන්න. එහෙම කිරි උතුරන අතර මේකට මැටි ලිපක් සහ මැටි මුට්ටියක් ගන්න. ඒ මොකද හේතුව දැන් මේ කිරි කියන දේ කිරි උතුරනකොට ගින්දර දැන් ජවලන උෂ්ණත්වය කියලා දෙයක් තියෙනවානේ මේ මනුෂ්‍ය ඕනම දේ. ඒ කියන්නේ යම් කිසි දෙයක් රත් වීමට අවශ්‍ය උෂ්ණත්වය. එහෙම කිරි රත් වෙනකොට රත් වෙලා ඒ කිරි නිකුත් වෙනවනේ දුමාරය. ඒ දුමාරයේ නිකුත් වෙනකොට පුසුබකුත් එනවනේ කිරිවල. ඒකත් එක්ක හරි විශේෂයි. ඕනම දෙයක රත් වෙලා ඒක හැමතැනටම විස්තීර්ණ වෙලා යනකොට විහිදලා යනකොට මනුෂ්‍ය එතන තරංග මාලාවක් යනවනේ. තරංග ඇති වෙන්නේ. ෆ්‍රීකවන්සියක් ඇති වෙන්නේ. ඒ තරංග ඇති වෙනකොට අවට පරිසරයේ නෙගටිව් එනර්ජි. ඒ කියන්නේ අශුභ ශක්තිය සියල්ල ඉවත් වෙනවා. එතකොට ඒ මැද කිරවතුරන්නේ එකයි. මැද කියන්නේ මධ්‍ය ලක්ෂණය. මැද කිරවතුරට අර අශුභ ශක්තිය සියල්ල ඉවත් වෙනවා. මධ්‍ය කේන්ද්‍රය තුලින් මුළු ගේ පුරාම තියෙන අශුභ ශක්තිය ඉවත් කරනවා. ඒතර කිරි උතුරන හැමතැනකම මේක වෙනවා. ඒතර කිරි ඉතර වීම කියන්නේ විෂ බීජ හරණය කිරීම. පංචවිධ ශෝධනය කියලා තියෙනවා මේ විශේෂම පිරිසුදු කිරීමේ ක්‍රම පහක්. එකක් තමයි දුම් ඇල්ලීම. කහදිය රේසීම. ඒ වගේම තමයි අතු ගෑම. ඒ කියන්නේ ඇමදීම. කිරි ඉතර වීම. හරි? ඊට පස්සේ තියෙනවා ගවයින් බැඳීම. සීසෑම. මෙන්න මේ කියන විදිහට ඕනම තැනක පුළුවන් මේ සුද්ධ පවිත්‍ර කරන්න ශෝධනය කරන්න. ඒක කිරි ඉතිරීම හරි වැදගත්. කිරි ඉතිරීමෙන් වෙන්නේ අවට පරිසරයේ අවකාශයේ අභ්‍යන්තර අවකාශයේ තියෙන අශුභ ශක්තියන් සියල්ල ඉවත් වෙනවා. ඒක වෙන්නේ අර තියෙන තරංග ආයාමයේ වැඩි අර කිරි වලින් නිකුත් වෙන. ඒක හරි ප්‍රබලයි. ඒ කිරි ඒ වගේම කිරි උතුරු වනකොට කිරි කියන්නේ සුදු පාටයි. ශ්වේත වර්ණය. සුදු පාට වර්ණය හරි ප්‍රබලයි. සුදු වර්ණයටත් නෙගටිව් එනර්ජි එන්නේ නැහැ. දැන් අපි සුදු පාට ඇඳුමක් ඇඳහම අපිට අශුභ ශක්තිය එන්නේ නැහැ. ඒකනේ පන්සල් යනකොට සුදු අඳින්නේ. දේවාලය යනකොට සුදු අඳින්නේ. පාසල් යනකොට සුදු අඳින්නේ. සිල් ගන්නකොට සුදු අඳින්නේ. ඕනම සුබ කටයුත්තකට සුදු අඳින්නේ ඒකයි. ගේකට උනා සුදු පාට ගාපුවම ඇස්වහ කටව හොවා හිතවා අනවින බන්ධන මේ කිසි දෙයක තරංග අවශෝෂණය වෙන්නේ නැහැ. ඒක ප්‍රතිවිකර්ෂණය වෙනවා. ඒතකොට ඒ නිසා සුදු වැදගත්. සුදු වර්ණයට තමයි 100%ක් ආලෝකේ පරාවර්තනය වෙන්නේ. රශ්මි දැනෙන්නෙත් නැහැ සුදු වෙනදාම. ඒතකොට එහෙම දෙයක් තියෙනවා. එතකොට අර ඇහෙන් නිකුත් වෙන නැනෝමීටර බිඳුවත් නැනෝමීටර 390ත් අතර තරංග තමයි මේ ඇස්වහ කියන්නේ. කටවහ කියන්නේත් එහෙමයි. ඒතකොට ඒවා අර සුදු පාට වර්ණයෙන් ප්‍රතිවිකර්ෂණය වෙනවා. එතකොට ඔන්න කිරි උතුරනකොට වෙන දේ ඒ දේ. අනිත් එක දකින්නේ ඇසට සුදු වර්ණය බොහොම ප්‍රියමනාපයි. පිරිසුදු භාවයේ තියෙනවනේ සුදු ශ්වේත වර්ණය තුල. අනිත් පැත්තෙන් කිරි උතුරනවා කියන්නේ ධනාත්මකයි. ඉතිර වීමක් නෙවෙන්නේ. මේ ඉතිර වීම ධනාත්මකයිනේ. ඒතකොට ධනාත්මක දෙයක් තමයි මේ අවුරුද්දේ කරන්නේ මුලින්ම. නමෝ විත්තියෙන් හාපුරා කියලා පවුලේ ඔක්කොම ධනාත්මක දේ දකින්නකොට අපේ යටිසිත සබ්කොන්ෂස් එක අනිවාර්යයෙන්ම ඒ ඔස්සේ ක්‍රියාත්මක වෙනවා. ඒතකොට ධනාත්මක දකින්න උතුරනවා දකින්නවා කියන්නේ ඒක ධනාත්මකයි. ඒක දකින්න අපේ මනසේ යටිහිත ප්‍රියමනාප වෙනවා ධනාත්මක භාවය ඇති වෙනවා. ඒක හොඳයි මොටිවේෂන් එක. දැන් මනුෂ්‍ය එතකොට මේ කිරි
වල තියෙන ඔන්න ඔය දේ. ඒතකොට බලන්න කල්පනා කරලා කිරි ඉතිරි වීම කොච්චර දෙයක් තියෙනවද? ඒතකොට මේ දේත් එක්ක කිරි දෙවියන් බොහොම ආකර්ෂණය කරනවා. දෙවියන් බොහොම කැමති දෙයක් මේ කිරි වලට. ඒ කියන්නේ දෙවියන්ට කිරි වලින් පූජාවල් පවත්වන්නේ. ඒ නිසා දෙවියන්ගේ ආශිර්වාදයේ ආකර්ෂණය ලැබෙන්නත් මේ කිරි ඉතිරි වීම ඉතාමත්ම හොඳ දෙයක්. දැන් සුජිය මහත්මයා තව දෙයක් කරනවා මිනිස්සුන්ට කිරි ඉතුරුවට පස්සේ ඒ කිරි ටික වත්තේ මුළු හතරට එහිනවා. ඔව්. ඒකෙන් මොන බලාපොරොත්තුවකින්ද? දැන් අර මං කියවනේ කිරි වලින් නිකුත් වන අර සංඛ්‍යාතය ඒ තරංග තුල නිෂ්පාදනය වෙනවා කියලා බොහොම හොඳ අසුබ ශක්තියින් ඉවත් වීම. ඒතර හතර කොන ගේ වටේ මෙහෙම හිනකොට ඒ අසුබ ශක්තියින් සියල්ල ඉවත් වෙනවා. ගේ වටා මේ දේ හිනවා. ඒක තමයි එතන බලාපොරොත්තු. ගේ ඇතුළත් අර දේ වෙලා පිරිසිදු වෙලා ගේ එළියෙත් පිරිසිදු කරන තමයි වටේ හින්නේ. මේක දෙහිත්තකින් ඉන්නේ. දෙහි කියන්නේ බොහොම විස බීජනාශකයක්. පැංගිරි මේක කියන්නේ එහෙනම් දෙහිත්තකින් ඉහිනවා. නැත්තම් කොහොම බිත්තකින් ඉහිනවා. ඒ දේ කරන්නේ ඒකයි. එතකොට කිරිතුරීමේ ඇත්තම මෙන්න මේ ලක්ෂණ තමයි වැදගත් වෙන්නේ. මේක අනාදිමත් කාලයක ඉඳලා පැවතෙන්නේ ඒකයි. මේ සියලු ලක්ෂණ තමයි. දැන් කිරිබත හදනකොටත් දැන් අම්මා කිරිබත හදනවනේ. මේ කිරිබතෙත් තියෙන විශේෂ දෙයක්. දැන් මනිෂා මේ කිරිබතට ගන්න කැකුළු හාල් සහ කිරිනේ ප්‍රධාන වශයෙන්. ඒතකොට මේ කැකුළු හාල් කියන්නේ බොහොම වැදගත්. මොකද හේතුව මේක ලදපස් මල් වලින් එකක් වෙනවා මේ කැකුළු හාල් කියන එක. මොනවද සුජීව මහත්මයා මේ ලදපස් මල් කියන්නේ? ලදපස් මල් කියලා කියන්නේ ලැබුණු වටිනා කියන වර්ග පහ මොනවද මේ දෙවියන් බොහොම කැමති. කැකුළු හාල්, එලාබ, සමන් පිච්ච. හරි 3යි. ඊතන 4යි, විලඳ 5යි. ඔන්න ඔය පහ තමයි ලදපස් මල් කියන්නේ. මේ ලදපස් මල් ඕනම සුබ කටයුත්තකට ගම්මඩුවක්, පූර්ණ මඩුවක්, දෙවොල් මඩුවක්, ශාන්ති කර්මයක්, බෝධි පූජාවක්, දේව පූජාවක් හැම දෙයකටම මේ දේවල් ගන්නවා. එතකොට ලදපස් මල් සුබ කටයුතු වලට ගන්නවා. මොකද දෙවියන්ගේ ආකර්ෂණය ගන්න. එතකොට කැකුළු හාල් ටිකක් ගෙදරක කොහොමත් තියෙනවා නම් ඉතා හොඳයි. එහෙනම් හැම අම්මා කෙනෙක්ම කැකුළු හාල් වෙනම මුට්ටියක් ගෙදර හැමදාම තමන්ගේ මුළුතැන් ගේ. මුළුතැන් ගේ කියන්නේ ගේ මුල්තැන දෙන දේ ගේ. ගේ මුල්තැන දෙනකොට ඒක තමයි මුළුතැන් ගේ කියන්නේ. එතන කැකුළු හාල් ටිකක් තිබ්බට කමන්නේ මොකද දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන දෙයක්. ඒ වගේ දෙයක් අපි තියෙන්න ඕනේ. ඒතකොට ඒ නිසා ඉස්සර නම් තියෙන මිටි හාල් මුට්ටිය කියලා එකක්. ඒ වගේ තමයි. හාල් මිට හැමදාම ගන්න හාල් වලින් දාලා ඕකට හදා ගන්න මුට්ටිය. ඒක තමයි මිටි හාල් මුට්ටිය කියන්නේ. හාල් නැති වෙලාවට ඔන්න ඒක තමයි අපිට තියෙන ඉතිරිය. ඒ වගේ. ඒතකොට මේ කියන කැකුළු හාලුයි කිරි එකතු වෙලා එන දැන් එනෝනේ දුම ඒකත් හරිම බලවත්. ඒතකොට කිරිබත හදලා ඒ උණු කිරිබතෙන් නිකුත් වෙන අර රස්නේ තියෙන්නේ. ඒකත් විස බීජ හරණය කරන්න එක හේතුවක් වෙනවා. ඊළඟට කිරිබත කියන්නේ තව දෙයක්. කිරිබත ඇවිල්ලා කොහෙන්ද? මේකට pāli භාෂාවෙන් කියන්නේ ශීරපාෂා. ශීරපාෂා කියන්නේ කිරිබත් වලට. මනිෂා දන්නවද කිරිබත් කියන එක ඉස්සර කිරිබතට ඉංග්‍රීසියෙන් කිව්වේ මිල්ක් රයිස් කියලා. දැනටත් මම හිතන්නේ ඒ නමම තමයි භාවිතා කරන්නේ. නෑ මනිෂා දැන් පොඩ්ඩක් වෙනස් වුණා. මේ අවුරුද්දේ කිරිබත් කියන එක ඔක්ස්ෆර්ඩ් මේ ඩික්ෂනරියට අන්තර්ගත වුණා. දැන් ජාත්‍යන්තරව කිරිබතට කියන්නේ කිරිබත්ම කියලා තමයි කියන්නේ. ඔසරියට කියන්නේ ඔසරී කියලාමයි. එහෙම වුණා. එතකොට ඒ නිසා මේ කිරිබතට මෙහෙම දෙයක් තියෙනවා. දැන් කිරිබත මුලින්ම හැදුනේ තවතිසාවේ. තාවතිස්සේ. තවතිසාව කියන්නේ දිව්‍ය ලෝකයක්. ඒ කියන්නේ මනුස්ස ලෝකේ ඉඳලා ආසන්නම දිව්‍ය ලෝකේ චාතුර්මහා රාජ්‍යකයේ දෙවෙනියට තියෙන දිව්‍ය ලෝකේ තවතිසාව. තවතිසාවේ ඉන්න අධිපති දෙවියා තමයි සක්‍ර දෙවියන්. දෙව්ලොවට අධිපති. ඒක මේ සක්‍ර දෙවියන් තමයි කිරිබත මුලින්ම නිෂ්පාදනය කරන්න අණ දුන්නේ. ඊට පස්සේ තමයි මේක මනුලොවට ආවේ. ඒතකොට මේක දෙවියන්ගේ දේව භෝගයක්. මොකද මේ මනුෂ්‍ය මේ දෙවිවරුන්ට තියෙන බත් වර්ග තියෙන දෙකයි. එකක් කිරිබත අනිත් එක මුරුතැන් බත. එතකොට කිරිබත එහෙනම් විශේෂයි. ඒතකොට කිරිබත තවත් අපිට විශේෂ වෙනවා. සිංහල බෞද්ධ ජන සමාජයේ මේ කිරිබත ගන්න මූලික වෙන්නේ කිරිබත සුදු පාටයි. දැන් නිකන් හිතන්න කිරිබත් නැති කෑම මේසේ මොකද්ද අඩුවක් දැනෙනව නේද? සම්පූර්ණ නැහැනේ. කැවිලි කොච්චර තිබ්බත් කිරිබත් වල අඩුව පුරවන්න බෑ. කවදා කිරිබත් තිබ්බත් අවුරුද්දට කිරිබත් ඕනෙමයිනේ. එතකොට කිරිබතක් අනිත් එක අවුරුද්දට වල තව හේතුවක් තියෙනවා. මේ දැන් අපි විරාමයක් කරන් ඉන්නේ කුසට පැය 6යි විනාඩි 24ක. රෙස්ට් එකක් අරන් ඉන්නේ. ඒතකොට අපේ ඉන්ද්‍රිය පද්ධතියම දැන් රෙස්ට් කරලා ඉන්නේ. එක පාටම ආමාශයට දාන ආහාරය හරි වැදගත්නේ. මොකද ඒක පොඩ්ඩක්ෝ වෙනස් වුණොත් අවුලක් වෙනවා. එතකොට කිරිබත කියන එක දාපුවම කිරිබතට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ශරීරයට ඒක ඔරොත්තු දෙනවා. ඒ නිසා තමයි කිරිබතක් මුලින්ම ගන්න කියන්නේ. ඒක හේතුව. අනිත් පැත්තෙන් කිරිබතේ තව දෙයක් තියෙනවා. දැන් ওই බෞද්ධ ජනතාව ගොඩක් තියෙන බුදුරජාණන් වහන්සේට වඩා කෙනෙක් නැහැනේ බෞද්ධ අපිට. එතකොට සිද්ධාර්ථ කුමාරයා වයස අවුරුදු 35 දින බුද්ධත්වයටපත් උනේ. බුද්ධත්වයටපත් වෙන්න පෙර වළඳපු ආහාරය මොකද්ද? කිරිපිඬු. කිරිපිඬු. කවුද දුන්නේ? සුජාතා සිටු දේවිය. දැන් සුජාතා සිටු දේවිය පූජා කරපු කිරිපිඬු අරගෙන මේ පිඬු 49ක් බවට අනාගෙන. ඒ 49 වළඳලා තමයි සිද්ධාර්ථ කුමාරයා අදිෂ්ඨාන කළේ බුද්ධත්වයේ ලැබලා මිසක් මම නැගිටින්නේ නැහැ කියලා. ඒ කිරි බඳුන තියෙන්නේ රන්තලිය. ඒක ගඟට දාලා මේක උඩුගම්බලා යන්න ඕන කියලා අදිෂ්ඨාන කළා. ඒ වගේ මේ අදිෂ්ඨානේ උඩුගම්බලා ගියා. එතකොට මේ අදිෂ්ඨානේ ජයගත්තා වගේම
කිරිබත් කාලා සිද්ධාර්ථ කුමාරයා ලෞතුරා බුද්ධත්වයේ අවබෝධ කරගත්තා නම් බෞද්ධ වශයෙන් අපි කිරිබත් කාලා සුබ වැඩ ආරම්භන්නේ. මෙන්න මේ කියන කරුණු කාරණා සියල්ල අන්තර්ගත වීම තුළ කිරිබත කියන දේ මනීෂා අතිශය වැදගත් වෙනවා. ඊළඟට සුජිව මහත්මයා පියන්නේ වැඩාල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය කියන නැකතට. ඒකයි ඇයි? ඒ තුන පිළිවෙලටම කරන්න ඕනේ ඇයි? ඒ තුන ඕඩර් එකකට තියෙන්නේ. ඒ කියන්නේ පිළිවෙලට. වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය. දැන් මෙතන පුංචි ගැටලුවක් තියෙනවා. ගොඩක් අය මේ වෙලාවට කරන්නේ ආහාර අනුභවය. මොකද බඩගින්නේ ඉඳලා මම වුණත් සාමාන්‍යයෙන් කරන්නේ එහෙමයි. මුලින්ම කන එක තමයි කරන්නේ. ඒක තමයි ඇත්ත. ඒ වුණාට අපි පොඩ්ඩක් ඉවසලා මේ දේ කරන්න ඕනේ. ආහාර අනුභවයට වෙනම නැකතක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නැකත් පරාසයක් දීලා තියෙන්නේ. එහෙනම් අපි කරන්න ඕනේ මොකද? වැඩ අල්ලන්න ඕනේ. දැන් වැඩ අල්ලනවා කියන්නේ මොකද? පුංචි දරුවන්ට පොතක් අරගෙන ඒ වෙලාවට මේ විනාඩියක් බලන්න. ගොඩක් වෙලා නෙමෙයි. එතකොට යවුවනියන තමන් කරන රැකියා කටයුත්තක්. ගොවිතැන් කරන කෙනාට ඔන්න උදැල්ල අරන් පොඩ්ඩක් නිකන් මේ. එතකොට පොඩි වැඩක් මහානෝ මැහුම් ගෙතුම් කරන අයට ඒ දෙයක්. පුංචි දෙයක් කළා තමන්ගේ වෘත්තීය වශයෙන් ඒ දෙයට අත ගහන්න. අත ගහලා ඊට පස්සේ ගනුදෙනු කරන්න. වැඩ අල්ලා ගනුදෙනු කරන්න. දැන් ගනුදෙනු කිරීම ගැන කතා කරනකොට සුචිව මහත්මයා දැන් නිදාත් එක්ක ගනුදෙනු කරනවා, මිනිස්සුත් එක්ක ගනුදෙනු කරනවා. ඇයි මේ පැතිකඩවල් බොහොමයක් තියෙන්නේ? ඒකට මනුෂ්‍ය මෙහෙම දැන් මුළු විශ්වයම ගනුදෙනුවන්නේ මේ තියෙන්නේ. හරියට බැලුවොත් නේ අපි විශ්වය තුල කරන ගනුදෙනුව. එතකොට ලින්දත් එක්ක ගනුදෙනු කරනවා කියන්නේ දැන් ලින්ද කියන්නේ අචේතනික වස්තුවක්නේ. පණක් නැහැ. නමුත් ලින්ද අපිට පොළවෙන් ජලය ලබා දෙන වටිනා සම්පතක්. ජලය නැත්තම් අපි ඉන්න බෑනේ දවසකට වඩා. එතකොට හැමදාම ජලය ලබා දෙන ලින්ද අපිට කරන්නේ මහඟු සේවයක්නේ. එතකොට අචේතනික වුණත් ලින්ද කරන මේ මහඟු සේවය වෙනුවෙන් අපි කෘතගුණ සලකන්න බෑ. දැන් අචේතනික වුණත් තමන්ට පුර දුන්න, සෙවණ දුන්න, රැකවරණය දුන්න අසතු ගහට සිද්ධාර්ථ කුමාරයා අනිමිෂ ලෝචන පූජාව කළා. ඒ වගේ අපි කළගුණ සලකන්න ඕනේ. ඒක අචේතනික ගුණ, සචේතනික ගුණ. ඒ නිසා අපි මුතුන් මිත්ත පුරුදු වෙලා තිනවා ලින්දත් එක්ක ගනුදෙනු කරන්න මුලින්ම. මොකද හේතුව ලින්දත් එක්ක ගනුදෙනු කරනවා කියන්නේ හැමදාම අපි ගනුදෙනු කරනවා ලින්දත් එක්ක. ඉතින් අද අපි නමෝ විත්තියෙන් සූර්යා මේෂ රාශියට ආවට පස්සේ ඔන්න මුලින්ම අපි වතුර බාල්දිය ගන්න නිකන් නෙවෙයි. ඒකට පොට්ටනියක් හදනවා. ඒ පොට්ටනියට ඒ කියන්නේ ලින්දට නිකම්ම හිස් බාල්දියනේ වෙනදට දාන්නේ. හිස් බාල්දිය දාන්නේ නැහැ එදාට. වෙනදට දාන්නේ හිස් බාල්දිය දාලා වතුර එකක් ගන්නවා. එදාට හිස් බාල්දිය නෝද අර පොට්ටනිය දාන්නේ. මේකට මල් ටිකක් දානවා. කාසියක් දානවා. තඹ කාසියක් දාලා මෙන්න මේකත් එක්ක තමයි මේ පොට්ටනිය තියෙන පොඩි කැවිලි එහෙම. ඒ චූටියට හදන්නේ. ඒක හදලා ඒක දාලා ලින්දට ඔන්න ගන්නවා අලුතින්ම. ඒ ගන්නේ නව අලුත් අවුරුද්දට වතුර පණිට්ටුවක් ගන්න. ඒ ලින්ද දැන් සුජීව මහත්මයා දැන් මන් දන්නේ අනිත්‍යවද කරනවද කියලා. අපේ ගෙදර නම් අපේ අම්මයි ගන්න වතුර බෝතලේ අවුරුද්ද පුරාවටම කුස්සිය තියෙනවා. මම දන්නේ නැහැ අනිත් ගෙවල් වල ඒක කරනවද, ඒක චාරිත්‍රාක්ද මොකද්ද කියලා. ඒකත් එක්කත් බැඳිච්ච මොකක් හරි කතාවක් තියෙනවද? ඔව්. දැන් ජලය කියන්නේ මනුෂ්‍යයාට අත්‍යවශ්‍යම දෙයක්නේ. ජලය හැදෙන්නේ කොහොමද? හයිඩ්‍රජන් අණු 2යි ඔක්සිජන් අණුවයි. ලෝකේ තියෙන මහා බන්ධනයේ මනීෂා මේ ජලය කියන්නේ. ඊ ප්‍රථම බන්ධනය. ඊ තරම් ලොකු බන්ධනයක් තවත් නැහැ. ඔය ජලය කොච්චර ලොකු මහා බන්ධනයක්ද කියලා මොන විදිහින්වත් බින්දින්න බෑ. ඒක නිසා තමයි අඹ යාළුව කියලා අහලා තියෙනවනේ. අඹ කියන්නේ වතුරට. එහෙනම් අඹ කියන්නේ වතුරට නම් වතුර වගේ යාළුවෝ. කවදාවත් මම මෙච්චර කලේ දාන්නේ ඒක පළතුර නිසා. පළතුරත් එක්ක අඹ කියලා බැඳිච්ච පළතුරක් කතාවක් කියලා. තියෙනවා. නමුත් අඹ කියලා පරතුරක් තියෙනවා. ඒක හරි. නමුත් මේ අඹ යාළුව කෙනගේ නියමාර්ථ වෙන්නේ අඹ කියන්නේ වතුරට කියන පර්යාය නම. එහෙනම් අඹ යාළුව කියන්නේ වතුර වගේ යාළුවෝ. H2O කවදාවත් හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි වෙන් කරන්න බෑ. ඒ වගේ කවදාවත් මොනම දෙයකින්වත් වෙන් කරන්න බැරි යාළුවන්ට තමයි අඹ යාළුව කියන්නේ. එහෙනම් අඹ කියන්නේ එතන ජලයට. එහෙනම් ඒ වගේ ජලය වෙන් කරන්න බෑ. ඒතොර අපි මේ මුලින් ගන්න ජල බඳුන, ඒ මුලින්ම ගන්න බෝතලේ මුළු අවුරුද්ද පුරා තියා ගන්නවා මොකද? මොකද ඒක හරි විශේෂයි. ඒක විශේෂ දේවල් වලට යොදා ගන්නවා සමහරට. මොකද ඒක හරි බලවත්. ඒක පිරිත් කර ගන්නවා සමහරු. ගෙපලක් කපනකොට මුලින්ම බදාම අනණ්ඩයකින් වතුර ගන්නවා. එතකොට මොනවා හරි දෙයකදී වතුර මිශ්‍ර කරලා ගන්න ඕන බේතකදී අර වතුර ටික ගන්නවා. මේ වගේ මේක වෙනම බෝතලයක් විදිහට තියාගන්න. ඒක හොඳ චාරිත්‍රයක්. ඒක හොඳ දෙයක්. මොකද ඒක අලුත් අවුරුද්ද සූර්යා මේෂ රාශියට ආවට පස්සේ ගන්න පළවෙනිම වතුර පණිට්ටුවෙන් ගන්න මේ වතුර ටිකනේ. ඒක විශේෂයක් තියෙනවා. නැවුම් බවක් තියෙනවා. ඊට පස්සේ ඒකයි එහෙම ඒ කරන්නේ. එතෙන් පටන් දිගට මොන ලිඳේ වතුර ගන්නවා. බලන්න එතකොට කොයිතරම් අපේ සංස්කෘතිය හැදිලා තියෙන්නේ කළගුණ සැලකීම. ලින්දත් එක්ක. ඒතකොට ලිපත් එක්කත් ගනුදෙනු කරනවානේ. පළවෙනිම නැකත එන්නේ මේ ලිප ගිනිමෙලවීම කියන්නේ මොනවද? ලිප කියන්නේ. අපි ලිපත් හැමදාම අපිට බත සපයන්න ආහාර වල සපයන මෙවලම ලිප. ඒකට අපි දෙනවා ලොකු තැනක්. ඒතකොට බලන්න කොච්චර වටනවද? අග්නි ධාතුව. ඒතකොට අග්නි ධාතුව තමයි ගින්දර. ඒතකොට ඒකට කියනවා අපි තේජෝ. ආපෝ කියන්නේ මොකද්ද? ජලය. එහෙනම් මේ මොනවද අපි ගනුදෙනු කරන්නේ මේ? සතර මහා ධාතුන් එක්ක අපි සම්බන්ධ වෙනවා. ආපෝ තේජෝ වායෝ. පඨවි ආපෝ තේජෝ වායෝ. ඒතර මේ අපි සතර මහා ධාතුන් එක්ක මේ සම්බන්ධ වෙන්නේ. ඒතර බලන්න මෙතන තියෙන ගැඹුර කොයි වගේද කියලා. ඒතර මේ හැම දෙයකම විශාල විද්‍යාත්මක පැත්තක්, සංස්කෘතික පැත්තක්, සමාජීය පැතිකඩක් තියෙනවා. එතකොට ඒ විදිහට දැන් ඔය
අපි දැන් ලිඳත් එක්ක ගනුදෙනු කරනවා, ලිපත් එක්ක ගනුදෙනු කරනවා. එතකොට දැන් වැඩාල්ලා ගනුදෙනුකොට. ඊට පස්සේ අපි ගනුදෙනු කරනවා කවුරු එක්කද? මිනිස්සෙක් එක්ක. මිනිස්සුන් එක්ක ගනුදෙනු කරනවා. මිනිස්සෙක් එක්කයි ගනුදෙනු කරන්නේ. මිනිස්සු ඉන්නවා හැබැයි මිනිස්සු අඩුයිනේ. එහෙනම් අපි මිනිස්සෙක් හොයාගන්න ඕනේ. එතකොට Tamanට බොහොම ලෙන්ගතු, Tamanට බොහොම ආශිර්වාද කරන කෙනෙක් අපි දැන් තෝරගන්න ඕනේ. ඒ තෝරගෙන එයත් එක්ක ගනුදෙනු කරනවා. ඒක Tamanගේ කැමැත්ත. අභිරුචි. කට්ටිය විශ්වාස කරන දෙයක් තමයි අවුරුද්දේ මුලින්ම ගනුදෙනු කරන කෙනා මත තීරණය වෙනවා අවුරුද්දේ ඒ කෙනාගේ අයවැය කියන එක. ඔව් ඒක ඇත්තට මේක දැන් අයවැය ඇත්තටම ඒ කියන්නේ කෙනාගේ ආශිර්වාදයේ මත නේක වෙන්නේ. ඒතකොට ඒ කෙනා බොහොම හොඳ හිත හොඳ කෙනෙක් වුණොත් එයා හදවතින්ම ආශිර්වාද කළොත් මේ ලෝකේ තියෙන බලගතුම දේ ආශිර්වාදනේ මනිෂා. සල්ලි දීලා ගන්න බෑනේ ආශිර්වාදේ. ඔයා කොච්චර මට සල්ලි දුන්නත් මගේ අතේ තියෙන ඔයාට ආශිර්වාද කරන විදිය. ඒක දන්නේ මං විතරනේ. ඒක තමයි. ඒ නිසා ඒත්ින්දී ආශිර්වාදේ හරි බල. නියම ආශිර්වාදේ තියෙන්නේ අම්මා තාත්තා ළඟ. එහෙමයි. එතනින් එහා ආශිර්වාදේ තියෙන්න පුළුවන් යම් යම් අය ළඟ. එතකොට ඒ තමන් කැමති කෙනා තෝරලා එයත් එක්ක ගනුදෙනු කරගෙන මේකට යොදාගන්නේ බුලත්. අයි බුලත් යොදාගන්නේ. බුලත් කියන්නේ හරි බලවත් දෙයක්. පත්‍ර අතර. ලෝකේ බලවත් පත්‍ර තුනක් තියෙනවා මනිෂා. බුලත් කොලේ, කෙසෙල් කොලේ, ගොක් කොලේ. මොකද ඒව බලවත් වෙන්න හේතුව මොකක්ද? දැන් බලන්නකො උපතේ සිට විපත දක්වා හැම දෙයකටම බුලත් කොලයක් ඕනේ. ගොක් කොලයක් ඕනේ, කෙසෙල් කොලයක් ඕනේ. එහෙනම් අපිත් එක්ක බැඳිලා තියෙන බෞද්ධ සිංහල බෞද්ධ සංස්කෘතියත් එක්ක බලන්න කොහෙ බැලුවත් තියෙනවා. ඒ නිසා ඒක අනිවාර්යෙන් බලවත්. ඒතකොට මෙතන බුලත් කොල ගන්න මේ බුලත් කොලේ නාගලෝකේ ඉන්න බුලත් කොලේ ගෙනාවේ. ඒතකොට මේ ගෙනාවේ මේකට දලුමුර කියලා කියන්නේ ඒකනේ. දලුමුර කියන්නේ නාගලෝකේ. මේ තාම්බුල කියලා කියන මේ බුලත් කොල තුනක් අරගෙන මේ බුලත් කොල තුනට මුදලක් තියෙනවා. කාසියකුත් එක්ක නෝට්ටුවක් තියලා මේකේ බුලත් කොලේ ලොකු පැත්ත ඒ අදාළ ගනුදෙනු කරන කෙනාට හැරෙන විදිහට පුංචි පැත්ත අපිට වෙන විදිහට මේක දැන් අපි දෙනවා. ඒ දෙනකොට එයා ඒක අරගෙන එයා ඒකට ඒ තියෙන ගානට තව කීයක් හරි වැඩිපුර දානවා. ඒ කියන්නේ ධනාත්මක භාවය. ගනු දෙනු. එතකොට කීයක් හරි වැඩිපුර දානවා. ඒ ගානමුනේ දාලා ආයෙ ඒක නැවත අපිට දෙනවා. එතකොට එතන මොකක්ද වෙන්නේ? හුවමාරුවක් වෙන්නේ. මේ හුවමාරුව කියන දේ එදා ඉඳලා සිද්ධ වුණානේ. ලෝකේ මංග විශ්වයේම ගනුදෙනුවක් හුවමාරු මතනේ මේ පසුවනේ මුදල කියන එක ආවිස්ස. එතකොට බාණ්ඩ හුවමාරු. එතකොට මේ අත්තම් ක්‍රමයේ මේ කාලේ කියලා. එතකොට ඒ විදිහට මේ ගනුදෙනු වෙනවා. ඒතේ ගනුදෙනු නම් බොහොම සතුටින් තමන් මේක අරගෙන යනවා. ඒ තමයි තමන්ගේ ඔන්න අවුරුද්දේ ආරම්භක ගනුදෙනුව. එතන ඉඳලා තමයි තමන් මිල මුදල් ගනුදෙනු කරන්නේ. එතකොට එයාගේ හිතට ඇති වෙනවා යම් කිසි චිත්ත ප්‍රීතියක්, ප්‍රමෝදයක් ඇති වෙනවා, ධනාත්මක භාවයක් ඇති වෙනවා. මං අහවලා සමග ගනුදෙනු කළේ කියලා. ඒ මනසනේ මේ මනුෂ්‍ය මෙතන වැදගත් වෙන්නේ. මනසයි මනුෂ්‍ය වැදගත් වෙන්නේ. එතකොට ඒ නිසා ඒ දේ ඇති වෙනවා. එතකොට ඒ යනෝ තමයි ඔන්න ගනුදෙනු කිරීම කරනවා. දැන් වැඩාල්ලා ගනුදෙනු. මේකට වැඩි වෙලා යන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් ආහාර අනුභවයට. පැය 6යි විනාඩි 24ක් කුසගෙන හිටියා. ඉතින් ඉක්මනට ආහාර අනුභවයේදී සුචිව මහත්මයා මං හිතන්නේ වැඩිහිටියෙක් තමයි ගෙදර ඉන්නේ ලොකුම වැඩිහිටියා හැමෝටම බත් කට කවනවා. මං හිතන්නේ පවුලේ නැති වෙලා තිබිච්ච එකමුතුකවම පවා එදා ඒ දවස් ඇතුළත හැමෝටම බෙදා ගන්න අවස්ථාව හම්බ වෙනවා. ආදරෙන් ඉන්න පවුලත් එක්ක. අනිවාර්යයෙන්. ඉතින් ඇත්තටම මනුෂ්‍ය එතන කරන්නේ තාත්තයි අම්මයි දරුවෝයි. මේකනේ අපේ පවුල. මේ පවුලේ එකමුතුකම ෆැමිලි කෝපරේෂන් එක, ඒ ලින්ක් එක, ඒ බියෝක් එක, ඒ බැඳීම අනිවාර්යයෙන්ම ඇති වෙනවා. මොකද ඒකනේ වැදගත් වෙන්නේ. ඒතර අවුරුද්දට තාත්තා ප්‍රදාන කොටගෙන අම්මා. ඒතර සමහර අම්මා තාත්තට කවනවා, කවලා දරුවන්ට කවනවා. එතන හරි සමගියක්, සහජීවනයක් ඇති වෙනවා. අනිත් පැත්තේ එකිනෙකා අතර බැඳීම. ඒතර ඒ දේ ඇති වෙනවා. ඒතර මුලින්ම ඒ කන කෑම කට මාර වැදගත්. ඒතකොට දරුවන්ට දෙමෝපියොත් එක්ක තියෙන සහසම්බන්ධතාවය ඇති වෙනවා. එහෙම වෙලා ඊට පස්සේ ඔන්න Tamanට ඕන දැන් අර බඩගින්න නිවෙන්න ඇති වෙන්න කන්න පුළුවන්. කැවිලි මේසයක්ම තියෙනවනේ. එතකොට මේ කැවිලි මේසය තුල කිරිබත ප්‍රදාන කොටගෙන කැවුම් වර්ග, කොකිස් වර්ග, අතිරස, අග්ගල, ඒ වගේ පළතුරු, එළ මේ මොනවද විශේෂම කෙසෙල් වැනි දේවල්. මේ බොහෝ දේවල් තියෙනවා පැණි වලලු. ඉතින් මේ දේවල් වලින් එක එක්කෙනා තම තමන්ගේ කෑම මේසය හරි ලස්සනට පිළියෙල කරගන්නවා. ඉතින් මේක තියෙන්නේ අවුරුදු කෑම මේසය. ඒ අවුරුදු කෑම මේසය තුල අඩංගු වෙනවා අපිට අවශ්‍ය කරන සියලු ගුණාත්මක දෑ ඒ තුල තියෙනවා. ඇත්තටම අවුරුදු කෑම මේසය තියෙනවා. දැන් සරල උදාහරණයක් කියන්න. කොණ්ඩ කැවුම. අපේ ශ්‍රී ලංකාවට ආවේනික දෙයක්. කොණ්ඩ කැවුම මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ ඔයිල් කේක්. ඒතර මේ කොණ්ඩ කැවුමේ විශේෂයක් තියෙනවා. මනුෂ්‍ය දන්නවද ඉස්සර රජ කාලේ රජුරුවන්ගේ හේවායෝ යුද්ධයට යනකොට දැන් යුද්ධයට යනකොට ගෙනියන්න උන ආයුධනේ. ආයුධ. ඒ වගේම බෙහෙත්නේ. මේ හේවායෝ ගෙනියනවා කැවුම් මල්ලක්. හේතුව තමයි කොණ්ඩ කැවුම්. කැවුම පරණ වෙන්න රස වැඩි වෙනවා. ඔව් රස වැඩි වෙනවා කියන්නේ මේ යුද්ධදී කැවුම් කනවා නෙමෙයි. ඊට වඩා ලොකු අර්ථයක් තියෙනවා. දැන් මනුෂ්‍ය දැන් එහෙම හේවායන්ට ඊතලයක් හදිසියෙ වැදුනොත් යුද්ධ දිනවනේ කොහෙට වදිනවද දන්නේ නැහැ. ඒ ඊතලේ ගලවලා එතන ලොකු තුවාලයක් ඇති වෙන්නේ. බේත්කෝ ෂෙනිකෝ බේත් අර කැවුම් මල්ලෙන් කැවුමක් ගත්තා තුවාලයට ගැහුවා. එහෙම ගාවට පස්සේ මොකද වෙන්නේ? කැවුමේ තියෙනවා පෙනිසිලින්. කැවුම පරණ වෙන්න පෙනිසිලින් නිෂ්පාදනය වෙනවා. පෙනිසිලින් කියන්නේ මොනවද? හොඳම බේතක් තුවාල වලට.
කොහොමද අපේ මේ මුතුන් මිත්තන්ගේ දැනුම? ඒතර ඒගොල්ලෝ මේ විදිහට භාවිතා කරලා මේ කොණ්ඩ කැවුම. මෙන්න මේ විදිහට මේවා මේ විදිහටත් භාවිතා වෙනවා. ඉතින් එතකොට මේ කියන කැවුම් අතිරස, ආස්මි, කොකිස්, අලුවා, දෝසි, එතකොට පැණි වලලු මේක අග්ගලා මේ ගොඩාක් දේවල් ඔන්න කෑම මේසය තුර අන්තර්ගත වෙනවා. මේ වගේම තව දෙයක් වෙනවා. ඒ අතර ගෙවල් වලට අත්තම් ක්‍රමයට මේක බෙදනවා. එතකොට මොකද වෙන්නේ හැම ගෙදෙට්ටම හැම જાතියෙම දේවල් වල. ඒක තමයි අත්තම් ක්‍රමය සහජීවනයේ. ඒතකොට තමන්ගේ පවුල වගේම අනිත් අහල පහල මම හිතන්නේ අහල පහල මිනිස්සු එක්ක තරහ වෙලා හිටියත් අනිවාර්යෙන් කෑම පිඟාන අරන් ගියාට පස්සේ තරහමරා නැති වෙලා යනවනේ. අනිවාර්යයෙන්ම මොකද මනුෂ්‍ය පුංචි මත ගැටුම් මත ભેද තියෙන්න පුළුවන්. ඉතින් මිනිස්සුયોනේ. එතකොට අත්පැරදීම් තියෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම ඉන්නවා අපේ සිංහල ජනතාව මේ අවුරුද්ද එනකන් ඉන්න අවුරුද්දෙදිවත් අපිට පුළුවන් නේ. ඒතකොට මේ ඔක්කොම දේවල් යන මේ කිසි දෙයක් අපි තරහමරා හැමදාම තියාගන්නේ නැහැ. බද්ද වෛර තියාගන්නේ නැහැ. ඒවා චුට්ටි කාලයකට තියාගන්නේ. සමහර තමන්ට තේරෙනවා තමන්ගේ වැරද්ද. හැබැයි මේක කියාගන්න විදිහක් නැහැ. අන්න අවුරුද්ද එනකන් ඉන්නවා. අවුරුද්දේදී ඔන්න පුළුවන් අපිට මේ දේවල් සමා වෙන්න කියලා නොකිය ඒක වෙනත් ආකාරයකින් එක් කරනවා. කෑම පීරිසියක් අරගෙන යනවා ගිහිල්ලා මේක කතා කරලා දුන්නාම අර තියෙන ඔක්කොම දේවල් ටික අමතක වෙනවා. දැන් මේකම තමයි කරන්නේ නෑගම් යනකොටත්. දැන් නෑගම් යෑම තියෙනවනේ මේ නෑගම් යෑම තියෙන්නේ මනිෂා මේ අවුරුද්දේ අවසානයේ දැන් අවුරුද්දෙන් නැකත්‍යාර්ථි වුණා ඒ නෑගම් යන්නෙත් අවුරුද්දකට සැරයක් ආච්චි අම්මා සීයා බලන්න යනවා නැන්දා මාමා බලන්න යනවා පුංචි අම්මා බාපා බලන්න යනවා ඒතකොට මේක හැමදාම දිනපතා කරන්න බෑ මාසපතා සතිපතා කරන්න බෑ මිනිසුන්ගේ කාල අනිත් වැඩකට මේකට අවුරුද්දකට සැරයක් හරි යොදා ගන්නවා එහෙම යොදාගත්තාම මොකද වෙන්නේ ඥාතීන් අතර සම්බන්ධතාවය ඥාති සම්බන්ධතාවය තියෙනවා ශක්තිමත් වෙනවා එතකොට ඒ වගේම වැඩිහිටියන්ට සැලකීම තියෙනවනේ එතන ඒතර අපි තෑගි භෝගත් අරයි යන්නේ. නිකයි යන්නේ නැහනේ. ඒ අයට තෑගි භෝග අරයි යනවා. තෑගි දෙනවා, තෑගි ගන්නවා. ඒතකොට මේ හැම දෙයක්ම ආහාර පාන අරයි යනවා. අන්‍යෝන්‍ය බැඳීම ගොඩක් ගොඩ නැගෙනවා අවුරුද්ද නිසා. ඔව් එතෙන්දි මනුෂ්‍ය ඇත්තම අවුරුද්ද කියන්නේ සංස්කෘතික පැත්තෙන් ගත්තොත් හරි වටින දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා සප්ත අපරිහානීය ධර්ම. සප්ත කියන්නේ 7යි. අපරිහානීය කියන්නේ පරිහානියටපත් නොවන. පුද්දලෙක් හෝ වේවා, පවුලක් හෝ වේවා, ආයතනයක් හෝ වේවා, ගමක් හෝ වේවා, රටක් හෝ වේවා පරිහානියටපත් නොවන දහම් කාරණා 7ක්. ඒක එකක් තමයි සමගිව රැස්වීම. දැන් බලන්න අවුරුද්දේදී සමගිව නෙමෙයි රැස් වෙන්නේ. ගෙදර අවුරුදු දවසේ පවුලේ කට්ටිය සමගියෙන් ඉන්නවා. එතකොට බලන්න නෑදෑය යනකොටත් නෑදෑයොත් එක්ක සමගිව රැස් වෙනවා. ගමේ අවුරුදු උත්සවය කියන්නේ සමගිව රැස් වෙනවා. සමගිව රැස් වෙනවා. සමගිව කටයුතු කරනවා. බොහොම සමගිවනේ කටයුතු කරන්නේ. ඊට පස්සේ සමගිව කටයුතු කරනවා. අසල්වැසියෝ, ගම්වැසියෝ, නෑදෑයෝ. ඊට පස්සේ සමගිව විසිර යනවා. දැන් හොඳට පසඟ පීඨෝලා වැඳලා, තෑගි භෝග දීලා, ආශිර්වාද අරගෙන යන්නේ. එතකොට ඒක සමගිව විසිර යනවා. ඊට පස්සේ බලන්න කුලස්ත්‍රීන් නැමදීම. ඒ කියන්නේ කුලස්ත්‍රීන්ට ගරු කිරීම. අවුරුදු කුමාරි තෝරනවා. අවුරුදු කුමාරි තෝරනවා කියන්නේ ගෙදර ගමේ ඉන්න කැටිසියම්, පොලිසියන්, නැමෙත ළමිසියන් අතර ළමිසි කියන්නේ ළමයිසි. හරි. එතකොට මේ අයගෙන් පංච කල්යාණීන් අනුනම කවුද මේ තරුණිය කියලා හොයනවා. මේක හොයන අපූර්ව ඉන්ටර්විව් එක තමයි මේ අවුරුදු කුමරිය තේරීම. ඒතකොට ගෑන් ළමයි ටික ඔක්කොම මේකට ඉදිරිපත් වෙනවා. ඉදිරියට මේ අයගෙන් ඔන්න විශේෂ කෙනෙක් තෝරා ගන්නවා. ඒතකොට අනිත් අය සියලු දෙනාගේ අභිරුචිය පරිදි ආවන විශේෂයි. ඒතකොට යාට ලොකු තැනක් හම්බ වෙනවා ගමේ. ඒතකොට මොකද මේ ගෑන් ළමයි තෝරගන්න මේ ස්ත්‍රීන්ට දැන දෙන්නේ පොල්ලතු වියනවා කියන්නේ මේ මොකද්ද බක්මහුලලේ. පොල්ලතු වියනේ මේ තරඟ යොදාගන්නේ. කාන්තාවනේ පොල්ලතු වියන්නේ. එතකොට බලන්න පොල් ගානවා. කවුද පොල් ගාන්නේ? කාන්තාව. මේ කාන්තාවන්ට මුල් තැන දෙන තරම් ගොඩක් තියෙනවා. එතකොට අනිත් පැත්තෙන් මොනවද තියෙන්නේ? අනිත් පැත්තෙන් ගෙදර අම්මා අවුරුද්දට කලින් ඉඳලා පෙර සූදානම් වෙනවා. සුද්ධ පවිත්‍ර කරනවා, ගොම පිරියම් කරනවා, තින් තාලේප කරනවා, ලිප සකසනවා, මාර වැඩ ගොඩක් කෑම හදනවා, ඇඳුම් ගන්නවා. මේ අම්මානේ මහන්සි වෙන්නේ. ඊට අම්මා තමයි මුල් වෙලා මේ ලිඳත් එක්ක ගනුදෙනු කරන්නේ, ලිපත් එක්ක ගනුදෙනු කරන්නේ, කෑම කවන්නේ කට්ටියට මේ අම්මා මුල් වෙලා. ඒතර එතන අම්මගේ ලොකු විශාල වගකීමක් කාර්යය. මෙතන මොකද වෙන්නේ? අර කාන්තාවට තැනක් දීම තියෙන්නේ. එතකොට ඒ නිසා ඒක බොහොම වැදගත්. ඊට පස්සේ තියෙනවා මේ ශ්‍රමණ බමුණන්ට සැලකීම. අවුරුදු චාරිත්‍රවල සප්තාපති හේන තව එකක් තමයි ශ්‍රමණ බමුණන්ට අපේ ගුරුවරු අපේ හාමුදුරුවරු භික්ෂුන් වහන්සේලා මේ ඇයට මේකක් සිද්ධ වෙනවා පන්සලේ හාමුදුරන්ට අලුත් සිවුරක් එහෙම අරගෙන යනවා මම හිතන්නේ පුණ්‍ය කාලෙම පටන් ගන්න පන්සලෙන්නේ අපි පුණ්‍ය කාලේ පටන් ගන්නේ පන්සලෙන් ඒ පුණ්‍ය කාලේ පන්සල් යනවා හැබැයි හාමුදුරන්ට සිවුරක් එහෙම දෙන්න යන්නේ පස්සේ අය ගනුදෙනු කරන්නේ නැහැ නේ අර වෙලාවේ එහෙනම් ඒ කියන්නේ පස්සේ පුණ්‍ය කාලේ අපි ගිහලා ත්‍රිවිධ චෛත්‍ය වඳින්න පුළුවන් ඒ කියන්නේ ඊට පස්සේ ඔන්න එතන හාමුදුරන්ටත් කැවුම් කොකිස් එහෙම අරයි යනවා සමහරට මොකද හාමුදුරුවෝ කැවුම් කොකිස් හදන්නේ නැහැ නේ එතකොට එහෙම තියෙනවා එතකොට බුද්ධ පූජාවට කිරිබත් තරන් යනවා. ඒ වගේ තියෙනවා. මේ තියෙන ශ්‍රමණ බවුණන් සැලකීම. සප්තාපරිහානි ධර්ම. ඊට පස්සේ මොනවද? අපේ පෙර සිරිත් ඒ ආකාරයෙන්ම රැක ගන්නවා. දැන් අවුරුදු චාරිත්‍ර අපි පසුපෙළට කියා දෙනවනේ. මේ තියෙන પરම්පරාවෙන් પરම්පරාවට සිරිත් රැකීම. සිරිත් පිරිත් කියලා දෙකක් තියෙනවනේ. සිරිත් කියන්නේ අපි එකතු කර ගන්නවා, පිරිත් කියන්නේ ඉවත් කර ගන්න ඕන. ඒතර ඒකත් කරන්නේ මේ කියන
අවුරුද්ද බාණ්ඩ ඒක සප්තාහ පරිහරණය දරුව. වැඩි හිටියන්ට සැලකීම. ඒතර අපි නැන්දලා මාමලා ආච්චි අම්මලා සීලා අම්මලා තාත්තලාට බුලත් අතක් දීලා වඳිනවනේ. බුලත් අතක් දීලා වැඳලා මොකද ගන්න අපි මේ වැඩි හිටි ගෞරවය දක්වලා ආශිර්වාදය ආශිර්වාදයකුත් ලබා. දැන් මේවා වෙන්නේ කොයි රටේද? මේ ලංකාවේ. දැන් මේ බලන්න එකින් එක වෙන්නේ මනුෂ්‍ය සප්ත අපරිහානීය ධර්ම අපිට ව්‍යංගාර්ථයෙන් ඉදිරිපත් කරනවා. දැන් බලන්න එතකොට අනිවාර්යයෙන්ම වැඩිහිටියන්ට අපි වඳිනවා. එතකොට බලන්න සමගිව රැස්වීම, සමගිව කටයුතු කිරීම, සමගිව විසිර යාම, පෙර කුල චාරිත්‍රයේ විදිහටම රැක ගැනීම, ශ්‍රමණ බමුණන්ට ගරු කිරීම, ගෙදර ස්ත්‍රීන්ට තැන දීම, කුල ස්ත්‍රීන්ට තැන දීම. එතකොට බලන්න මේ කියන දේවල් එක්ක වක්‍රාකාරව අවුරුද්ද නිසා අර සිද්ධ වෙනවා මේ හතම සිද්ධ වෙනවා. එතකොට ඒක බලන්න සප්ත අපරිහානීය දෙන. එතකොට මෙහෙම එනකොට පවුලක් පරිහානියටපත් වෙන්නේ නැහැ. එතකොට මේක අපිට නොකිය මේ කියන්නේ. එතකොට බලුවම මේ සංස්කෘතික පැත්තෙන් හරි වැදගත්කමක් තියෙනවා. අනිත් පැත්තෙන් අවුරුද්ද එන්නේ බක් මාසේ. බක් කියලා කියන්නේ සංස්කෘත වචනයක්. බක් කියන්නේ භාග්‍යවත්. භාග්‍යවත් මාසේ බක් මාසේ. භාග්‍යවත් කියන්නේ ඇයි? අපේ හෙළයෝ, ඒ කියන්නේ අපේ හෙළ මුතුන් මිත්තෝ හරිම භාග්‍යයක් කොට සලකන ඒගොල්ලෝ අදහන සූර්ය දිව්‍ය රාජයා අපේ රටේ මැදට එන දවසට. කවද්ද දෙන්නේ? අප්‍රේල් 13. අප්‍රේල් 13 අපේ රටේ මැදට එනවා කියන්නේ අපි අදහන ඉර ඊට වඩා භාග්‍යයක් ඊට වඩා මංගල්‍යයක් අපිට නැහැ. ඒක තමයි භාග්‍යයක් කියන්නේ එක හේතුව. අනිත් පැත්තෙන් භාග්‍යයක් කියන්නේ අවුරුදු මාසේ වෙනකොට මනීෂා කුඹුරු වල අස්වැන්න කපලා අටුකොටු පුරවගෙන. මම හිතන්නේ පළතුරු පවා හොඳට හැදිලා. අනිවාර්යයෙන්. හරිම සෞභාග්‍යමත් කාලයක් නේ අප්‍රේල් කියන්නේ. ඔව්. ඒතර අටුකොටු පිරලා තියෙන්නේ. අටුකොටු පිරලා තියෙනවා කියන්නේ ගෙදර ඔන්න තුන් වේල කන්න වී ටික තියෙනවා. ඒ වගේම තමයි අටුකොටු පිරලා ආයි කුඹුරත් වපුරනවා. අප්‍රේල් එනකොට කුඹුර වපුරනවා. මොකද මහදින් කියන්නේ මැදින්. බක් වලට කලින් තියෙන මාස තමයි මැදින්. මහදින් කියන්නේ මැදින්. මහ කියන්නේ මහ කන්නේ, දින් කියන්නේ දාන්නේ. මහදින් කියන්නේ මහ කන්නට දාන්නේ වපුරනවා. මහ කන්න දාන්නේ වපුරලේ වෙලා තමයි අවුරුදු කන්නේ. ඒතකොට අපි ළඟ ගෙදරක් තියෙනවා වී ටික අස්වැන්නේ අලුතින් වී වපුරලත් ඉවරයි. ඒතකොට හිතන්නකෝ. එතකොට මොකද වෙන්නේ? අර වෙලේ කමත හරි නිදහස්. කමත නිදහස් වෙනකොට අනිවාර්යයෙන්ම තරුණ ගැටව් ඔන්න ක්‍රීඩා කරනවා, චක්ගුඩු පනිනවා, ඔය දේවල් ඔක්කොම අර කමත තුල කරනවා. ඒ පැත්තත් එනවා. අනිත් පැත්තෙන් බලන්න බක් මාසේ බලන්න අනිත් මාස වගේ නෙමෙයි. ගහකොළ බොහෝම ප්‍රබෝධෙන් තියෙන. මල් පිපිදා කුරුල්ලෝ මං හිතන්නේ කොහා අනිවාර්යයෙන් කොහා කියන්නේ සංක්‍රමණික පක්ෂියෙක්. කොහා එන්නේ අග්නිදිගාසියාව ඉඳලා. අලු කොහා, මල් කොහා කියලා දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නම අපිට දකින්න හම්බ වෙනවා. ඒතර කොහා එන්නේ අග්නිදිගාසියාව ඉඳලා මෙහෙ එන්නේ ඇයි? අවුරුදු සොම්රන් නෙමෙයි. කොහාට සුදුසුම පරිසරයේ තියෙන ලංකාවේ පරිසරයේ කාලේ. ඒතර එයා එන්නේ බිජු වපුරන්න. ඒතර එයා ඒ කෑ ගහන නාදය තමයි බොහොම හොඳ. හරිම හොඳ නාදයක්, මිහිරිම නාදයක්. සුබවාදී නාදයක් විදිහට. ඒතර ඒ නාදයත් එක්ක අර තුරු ලතාවන් මලින් පලින් බර වෙලා තියෙනකොට අනිත් කුරුළු කොබෙයියොත් බොහොම මොකද කිසිම කුරුල්ලෙක් බඩගිනින් ඉන්නේ නැහැ බක් මාසේ. මොකද ගඩාගෙඩි ඕන තරම් තියෙනවා. තියෙනවනේ අනිවාර්යයෙන්. ඉතින් ඒ නිසා හැම සතාසියෝපාපා හොඳින් ඉනවා. අවුවත් හොඳට තියෙනවා, වැස්සත් හොඳට තියෙනවා. මේ දෙක වතුර අඩු වීමක් එහෙම නැහැනේ. එතකොට මිනිස්සුත් ඉන්නේ බොහොම සතුටින්. ඇයි? මිනිස්සුන්ගේ අටුකොටු පිරලා තියෙන්නේ. ගෝයන් කපලා අටුකොටු පුරවගෙන ඉන්නේ අලුතින් වපුරලා තියෙන නිදහස්. ඒ වගේම තමයි සූර්යා තමන්ගේ රටට මුදුන් වෙනවා. මේ ඔක්කොමත් එක්ක හැම කෙනෙක්ම බොහොම වාග්යවත් මාසේ. ඊළඟට සුජිය මහත්මයා අපේ ඉන්නේ හිස තෙල් ගෑමේ නැකතට. දැන් මේ හිස තෙල් ගෑම ගැන කතා කරනකොට ඒක බොහොම විශේෂයිනේ. හිසට මේ පත්‍ර, පයට මේ පත්‍ර එහෙම කියලා කියනවනේ. ඇයි එහෙම කියන්නේ? ඒකට හේතුවක් තියෙනවා. දැන් හිස තෙල් ගෑමේ මිනිස්සු අහපු ප්‍රශ්න මම කෙලින්ම උත්තර දෙන්නම්. හිසට මේ පත්‍ර පයටද අපි මේ අවුරුද්ද ගමුකෝ. මේ අවුරුද්දේ අපිට 15 වෙනිදානේ හිස තෙල් ගන්න තියෙන්නේ. ඒතර මේ හිස තෙල් ගන්නකොට ඔය පත්‍ර ගන්න නම් හේතුව ඔයාගේ ප්‍රශ්නට උත්තරේ හිසට ගන්න පත්‍ර වෙනයි, පයට ගන්න පත්‍ර වෙනයි. මේක මේ අවුරුද්දේ මං හිතන්නේ හිසට කොහොඹපත්, පයට කොළඹපත්. ඔව්. හිසට කොහොඹපත් ගන්න මේ අවුරුද්දේ හිස තෙල් ගන්න තියෙන්නේ බදාදා දිනයක්. බදාදා කියන්නේ බුදදා. බුද කියන ග්‍රහයා සූර්යාට ආසන්නෙම තියෙන ග්‍රහයා බුද දවස. බුදගේ දවස. බුදට අධිපති දවසේ බුද ග්‍රහයට අධිපති ශාකය වෙන්නේ කොහොඹපත්. කොහොඹ ගහ. ඒ හින්දා තමයි හැම දවසේම ඒ දිනයට අධිපති ශාකපත්‍ර තමයි ගන්නෙ මේ හිසට. එහෙනම් කොහොඹ පත්‍ර ගන්න එක හිසට. එතකොට ඒ දිනේට පෙර දිනේ. දැන් බදාදාට පෙර දිනේ කවද? අඟහරුවාදා. අඟහරුවාදා කියන්නේ අඟහරුවාට අධිපති දිනේ. අඟහරුට අධිපති ගස වෙන්නේ කොළොංගස්. එහෙනම් තමයි කොළොංගස් පයට ගන්න. ඒ මූල ධර්මයේ මත ඒ સિદ્ધාන්තයේ මත තමයි හිසට කොහොඹ පයට කොළොං ගන්න. ඒ විදිහට. එතකොට මේ නාණ්ඩ නියම වෙලා තියෙනවන්නේ මං කියවනේ දැන් නාණ්ඩ හොඳයි සඳුදා හොඳයි. පරණ අවුරුද්දට නෑ සඳුදා. හරි. එතකොට බදාදා හොඳයි නාණ්ඩ සෙනසුරාදා හොඳයි කියලා. එතකොට දැන් අවුරුදු දවසෙන් පස්සේ දියනෑම
සෙනසුරාදාට ගියොත් ටිකක් කල්නේ. ඒ හින්දා ආසන්නම තියෙන දිනේ බදාදාට ගත්තා. ඒ සඳුදා බදාදා සෙනසුරාදා තමයි දිනාන්න හොඳ. හරි. එතකොට දිනාන්න හොඳ දිනයක් එපා ගන්න. ඒ නිසා දැන් අඟහරුවාදා තමයි ඔන්න අවුරුදු. අඟහරුවාදාන් පස්සේ දැන් එන්නේ තමයි ඔන්න අලුත් අවුරුද්දේ දින නෑම. එතකොට මේක ගොඩක් කල් තිබ්බොත් සෙනසුරාදා වෙනකන් තිබ්බොත් තව ඈතට යනවා. සමුදා වෙනකන් තිබ්බොත් තවත් ඈතට යනවා. ඒ හින්දා මොකද කළේ? ළඟම දිනේ බදාදා දිනේ එතකොට දිනාන්න ගත්තා. සමුදායි බදාදායි සෙනසුරාදායි. ඒකයි හේතුව. ඒකත් අහම එතකොට හිසට අධිපති වේලාවත් තෝරගෙන තමයි ඔය දිනාන්නේ ජලය. දැන් අර පරණ අවුරුද්ද නැවට පස්සේ මනීෂා අලුත් අවුරුද්දට අලුම් හිසට මුලින්ම ජලය වක් කරන දිනේ තමයි මේ කියන හිස තෙල් ගන්න දිනේ. ඒතකොට හිස තෙල් ගල්වලා නාන්නේ. නිකන් නෙමෙයි. හිස තෙල් ගල්වනවා. ඇයි මේ තෙල් ගල්වන්නේ? තෙල් ගල්වන්නේ ආයුර්වේදේ ගත්තත්, හෙළ වෙදකම ගත්තත්, පාරම්පරික වෙදකම ගත්තත්, සමස්තේ වශයෙන් ඍෂිවරු හැම කෙනෙක්ම කියන මූලාශ්‍රයක් තමයි හිසේ තෙල් ගල්වන්න ඕනේ. මේ හිසේ තියෙනවා තෙල් වලයි උකුණු වලයි කියලා දෙකක්. තෙල් වල සහ උකුණු වල. ඒ තෙල් වල කියන තැනට තමයි තෙල් ගල්වන්නේ. එතෙන්ට තෙල් ගැල්ලුවාම මුළු සමස්ත හිසේ තියෙන ස්නායු පද්ධතියටම පුදුම විදිහේ ඔයිල් මසාජ්යක් වෙනවා. ඒක හරි බලවත්. ස්නායු පද්ධතිය හොඳට උද්දීපන වෙනවා. ඒ තෙල් වලේ තෙල් ගල්වුවා. මේක වෙද මහතුරු දන්නවා. එහෙනම් මේ තෙල් වලටයි තෙල් ගල්වන්නේ. ඒ දන්න කෙනා. ඒතකොට තෙල් වලට තෙල් ගල්වන්න දැන් අපි දැන් හිසට දීලානේ විරාමයක්. පරණ අවුරුද්දට නෑවට පස්සේ හිසට ආයි නාන්නේ නෑ. ඒ කියන්නේ සමුදා නෑවට පස්සේ ආයි නාන්නේ නෑ. ආයි බදා දෙනකන් ඉනවා. එක දවසයිනේ. ඇඟ හේතුවට කමක් නෑ. ඔය හිස නාවන. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න හිසට තෙල් ගල්වනවා. මේ තෙල් වලට ගන්නේ පස් තෙල්. පස් තෙල් කියන්නේ තෙල් ಜಾති පහක්. නම් මේ හිස තෙල් කියලා අපි ගාන්නේ මොනවද? තෙල් ಜಾති පහක් එකට මිශ්‍ර කරලා. මිශ්‍රණයක්. මොනවද මේ කියන්නේ? එඬරු තෙල්, කොහොඹ තෙල්, තල තෙල්, අබ තෙල්. හරි? මෙන්න මේ ටික. එක තෙල් වර්ගයක් නෙවෙයි. එක තෙල් වර්ගයක් නෙවෙයි. මෙන්න මේ තෙල් වර්ග ටික ඔක්කොම එකතු කළාම තමයි අපිට මේ පස් තෙල් හැදෙන්නේ. ඒතර පස් තෙල් තමයි මේ ගල්වන්නේ. ඒතර ගල්වන්නේ කවුද මේ පස් තෙල්? සුබ නැකතට හිසට අධිපති නැකත. එක්ක පන්සලේ හාමුදුරුවෝ එක්ක පන්සලේ නායක හාමුදුරුවෝ නැත්නම් වේද මහත්මයෙක්. වේද මහත්මයෙක් වැඩි හිටියෙක් ඒ වගේ කෙනෙක් ගල්වන්නේ. මොකද ටිකක් දැනුම තියෙන කෙනෙක් අත්දැකීම් පෙර පුරුද්ද දැක පුරුද්ද දැන පුරුද්ද කල පුරුද්ද පළ පුරුද්ද මේවා තියෙන කෙනෙක් තමයි ගන්න. ඒ ආශිර්වාදයත් එක්කයි මේ ගන්න. නිකන් නෙමෙයි මේකයි වැඩි හිටියෙක් ගන්න. ඒතකොට එහෙමයි. පොඩි ළමෙක් මේක කළාට බෑනේ. ඒතකොට මේ තෙල් ගල්වනකොට මේ වෙදැඟිල්ල මූලික වෙනවා. වෙදැඟිල්ල මේක මූලික. මොකද වෙදැඟිල්ලෙන් තමයි ආශිර්වාද දෙන්නේ හදවතත් එක්ක බද්ධ වෙලා. මේ හදවතත් එක්ක ගෑවි නොගෑවි තියෙන වස්තු දශකය කියලා දියම් මනීෂා. ඒ වස්තු දශකය කියන්නේ අපේ හිත කියන්නේ ඒක. හදවත කියන්නේ අපේ හෘදේ වස්තුවනේ. ඒක අවයවයක්. එතකොට හිත කියන්නේ මොකක්ද? මේකේ ගෑවි නොගෑවි තියෙන වස්තු දශකය. එහෙනම් ඒකත් එක්ක සම්බන්ධයි මේ කියන වෙදැඟිල්ල. මේකට වෙදැඟිල්ල කියන්නේ නිකන් නෙමෙයි වෙදකමට. එහෙනම් මේ වෙදැඟිල්ල මූලික කොටගෙන දබරැඟිල්ල මූලික කොටගෙන තමයි මේ තෙල් ගැල්ලීම කරන්නේ. තෙල් අරගෙන ගාන්නේ. කොහෙද ගාන්නේ? තෙල් වලේ. එහෙම ගන්න. එහෙම තෙල් ගල්වනකොට එතකොට ඔන්න හාහපුරා කියලා සූර්යා මේෂ රාශියට ආවට පස්සේ මුලින්ම හිසේ තෙල් ගැල්වෙන්නේ එතකොට. එතකොට ඔන්න ගන්නේ පස් තෙල්. මං කිව්වා තෙල් වර්ග ටික. ඊට පස්සේ නානු ගල්වන්න ඕනේ. දැන් තෙල් ගල්වලා නානු ගල්වනවා. අපි කතා කරන විදිහට කිව්වොත් ෂැම්පු. ෂැම්පු නානු. ශාකසාර ෂැම්පු මේකයි. මේක ශාකසාර ස්වභාවිකයි. එහෙනම් මොනවද මේ ෂැම්පු කියන්නේ? ෂැම්පු හදන්නේ කොහොමද? ඒ කියන්නේ මේ ශාකසාර. මේකට ගන්නවා ಜಾති 14ක්. 14ක්. ඔව් සත්සන්ද මුල්, ඉරිවේරියා මුල්, එතකොට මුරුවා මුල්, එතනින් ගියාම ඉඟුරු, ඊට පස්සේ ගන්නවා විශේෂයෙන්ම සුදු හඳුන්, රත් හඳුන්, හරිද? ගොඩමානිල් අල, නෙළුම් අල. දැන් මේ විදිහට මේ ಜಾති 14ක් ගන්නවා. මේ ಜಾති 14 අරගෙන එක පමණගෙන එක සම පමණ අරගෙන මේක මුට්ටියකට දානවා මැටි මුට්ටියකට. අලුත් මැටි මුට්ටියකට දාලා මේකට වතුර, ජලය පත කියලා කියන්නේ අඬු කෝප්පේ තියෙන. අඬු කෝප්පය තමයි පතක් කියලා හඳුන්වන්නේ. අඬු කෝප්ප දානවා 8ක්. පත 8ක්. අඬු කෝප්ප 8ක් දානවා. පත 8ක් දාලා මේක ගින්දර දානවා. හරි? මේ මුට්ටියට ගින්දර දානවා. ගින්දර දාපුවාම දැන් මොකද වෙන්නේ? පත 8 පත 2 වෙනකන් හින්දින්න සලස්සනවා. 8 2 වෙනකන්. එහෙම හින්දට පස්සේ මොකද වෙන්නේ? මේක දානවා දියුලිස්ම. දෙහි උසක් දානවා. දාලා මේ පොඩ්ඩක් නිවුනට පස්සේ දාලා මේක සුදු රෙදි කඩකින් පෙරනවා. ඔන්න මේ පෙරලා ගන්න මේක තමයි ඒ යුෂය තමයි නානු කියලා කියන්නේ. මේක බොහොම තරලයක් වගේ ඒක නානු ෂැම්පු එක. දැන් සුජීව මහත්මයා දැන් අපි අවුරුද්ද ගැන කතා කරනකොට අපිට කතා නොකරම බැරි දෙයක් තමයිනේ අවුරුදු උත්සව කියන්නේ. දැන් මේ අවුරුදු උත්සව වල තියෙනවා ජන ක්‍රීඩා. මේවටත් මොනවා හරි ඒ කියන්නේ හේතු තියෙනවද මේ ජන ක්‍රීඩා හැදෙන්නත් හේතු තියෙනවද? ඔව්. අතීතේ බැලුවොත් ජන ක්‍රීඩා කියනවා හැදෙන්න හේතු උනේ අපේ මුතුන් මිත්තන් දෙවිවරුන්ත් එක්කනේ කටයුතු කරන්නේ හැම වෙලෙම. එතකොට පත්තිනි දේවිය මුල් කරගත්ත ජන ක්‍රීඩා තියෙනවා. දැන් ඔලින්ද කෙලිය, මේවර කෙලිය,
අංකෙලිය. මේවා ඔක්කොම එන්නේ පත්තිනි දෙවිය මුල් කරගෙන. ඒතර කතරගම දෙවියෝ මුල් කරගත්ත ජන ක්‍රීඩා තියෙනවා. මේ දෙවිවරුන් මුල් කරගෙන දෙවිවරුන්ට උපහාරාත්මක විදිහට තමයි ඒ කාලේ ජන ක්‍රීඩා තිබ්බේ. එතකොට ගෘහස්ත ජන ක්‍රීඩා වෙනයි එලිමහන් ජන ක්‍රීඩා වෙනයි. මේ විදිහට වෙන් කරලා තියෙනවා. ඔය අතර නැන්ද ජන ක්‍රීඩාවක් අතීත කතා එක්ක එන ජන ක්‍රීඩා මොනවා හරි. ඒ කියන්නේ මෙන්න මේ හේතුව නිසා මෙන්න මේ ජන ක්‍රීඩාව හැදුනා කියලා කියන්න පුළුවන්. ඔව් එහෙම තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි සාමාන්‍යයෙන් ගත්තොත් අවුරුදු උත්සවයේ අපි ගත්තොත් එහෙම කඹෑදීම. බොහොම ප්‍රචලිත දෙයක් උණුසුම් දෙයක්. දෙපිලකට කඹා දෙනවා. මේ කඹෑද්දී මුලින්ම කව දුඩුගැමුණු රජුරුවන්ගේ රාජ්‍ය සමයේ දසමහ යෝධයෝයි ඇතයි. රජුරුවන්ගේ රාජකීය ඇතයි. හිතන්නකො කොහොමද කියලා. ඒ කඹ ඇදීමේ ශක්තිය උරගා බලපු ඒක තමයි පසු කාලෙම මේ දෙපිල් දෙපිල් ඇදින්නේ. ඉතින් අදටත් කඹ ඇදීම අත්‍යවශ්‍ය අංගයක් බොහොම උණුසුම් බොහොම රසවත් දෙයක්නේ කඹ ඇදීම. ඔන්න ඒකට ආවා. දැන් මේකේ තියෙන රසවත් භාවය මොකද? ඕනම තරංගයක තියෙන්නේ මනීෂා ඉදිරියට ගිහිලා දිනන්න. කඹ ඇදීම මේකේ තියෙන පසුපසට ඇදලා දිනනවා. විශේෂ තියෙන අන්න එක දින. ඕන කඹ ඇදීම. දැන් කණාමුට්ටි ගැසීම. කනාට කිරිකෑ මේකයි වසබ රජුරුවන් කාලේ. ඒතර වසබ රජුරුවන් කාලේ බොහොම ශාස්ත්‍රීය කාලයක් රටේ. ඒ නිසා රජුරුව අනිවාර්යයෙන්ම රාජ අනුග්‍රහයෙන් බක්මහොලලක් තිබ්බා. මෙහෙම තියෙනකොට රජුරුව දානවා චර පුරුෂයෝ ටිකක්. සොයන්න බලන්න මොනවද මිනිස්සු කතා වෙන්නේ කියලා. ඒකනේ හරි ක්‍රමය. එතකොට ඇත්ත දැනගන්න පුළුවන්න්නේ. රටවැසියන් ඉන්නේ හොඳින්ද සතුටින්ද කියලා බලන්න ඕනේ. එහෙම දානකොට මේ කියන මේ චර පුරුෂයෝ ගිහිල්ලා බලුවා අන්ධ මිනිස්සු ටිකක් අන්ධෝනා කියනවා. දෝෂාරෝපණය නගනවා. අනේ අපේ රජුරු අපි ගැන බැලුවේ නෑ. අනිත් අයට තරංග තියෙනවා. අපිට තරංග බලන්නත් බෑ. ඇස් පේන්නේ නෑ. අපිට තරංග වල ඉදිරිපත් වෙන්න විදිහක් නෑ. හරි අසාධාරණයක් අපිට කළා කියලා ඔන්න කියනවා. අන්දාය. මේක ගිහිල්ලා චරපුරුෂ රජුරවන්ට සැලකලා. රජුරු මොකද කළේ? ඒ අයව ගෙන්නුවා. අයි ඔයාලා අඬන්නේ. මේකයි කියලා ඔන්න ඉතින් කිව්වා. හරි. ඔයාලටත් අපි තරංගයක් හදන්නම් එහෙනම්. ඊළඟ මොකද කළේ? රාජකීය පුරোহিতයක් ඇඳුවා. පුරোহিතර මේ බව කිව්වා. පුරোহিතයා කියන්නේ කාලේ බුද්ධිමත් අද වගේ නෙමෙයි. හොඳ බුද්ධිමතුන් ගන්නෑ. ඒ කියන්නේ බුද්ධිමතුන් ගන්නෑ උගතුන් නෙමෙයි. අද ගන්නේ උගතුන්නේ. බුද්ධිමතුන් තමයි එදා ගන්න මේ පුරোহিතයන්. ඊට පස්සේ ඒ කියන්නේ හොඳ ප්‍රඥාවන්තයින් බුද්ධිමතුන්. බුද්ධිමතා වෙනයි උගත වෙනයි ප්‍රඥාවන්තය වෙනයි. ඒතකොට ඔන්න ඉතින් රාජකීය පුරোহিතයා කියනවා රජතුමනි අපි මේ ඇයට තියමු කණාමුට්ටි. අන්න ඒකෙන් තමයි ඔන්න කණාමුට්ටි තරංගය ආවේ. එතකොට අර පිරිසත් සතුටු වෙනවනේ. ඔව් එතකොට ඒ ඇත්තටම කණාමුට්ටි තරංගය ඇත්තටම ඇස් පේන්නේ නැති අය අන්ධ අය. මේ එතකොට සුජිව මහත්මයා දැන් ඇස් පේන්නේ නැති අයට ගොඩක් තරඟ තියෙනවනේ. දැන් අලියට හැතැබීම ඔය වගේ තරඟක් තියෙනවනේ. ඒවත් ඒ හරහා ආපු ඒවා. කණාට කණා කිරිකැවීමත් එහෙම දෙයක්. ඒකත් ආවේ මේ විදිහට. එතකොට අලියට හැතැබීමත් ඒ අලියට වගේ හැතැබීම දෙයක්ද? ආවේ මේ අලියා කියන සතා ගොඩබිම විශාලම සතානේ. මනිෂා අලියා එක්කෙනෙක් ඇතා තව එක්කෙනෙක්. අලි ඇතා කියන්නේ දල තියෙන එක. අලියාගේ ගැහණු සතා කෙනර. ඇතාගේ ගැහණු සතා ඇතින්න. කොහොම වෙන්නේ. එතකොට මේ කොහොම කරත් මේ අලියතුන් සම්බන්ධ ඉන්න දෙවඟනක් විදිහින් ලක්ෂ්මී දෙවඟන. ලක්ෂ්මී දෙවඟන කියන්නේ විෂ්ණු දෙවියන්ගේ බිරිඳ. විෂ්ණු දෙවියන්ගේ බිරිඳගේ වේශ කිහිපයක්ම තියෙනවා මං හිතන්නේ. ධන ලක්ෂ්මී, ගජ ලක්ෂ්මී, දාර ලක්ෂ්මී, විජය ලක්ෂ්මී, ධාන්‍ය ලක්ෂ්මී ඔය විදිහට තියෙනවා. ඒතකොට මෙතනදී ගජ ලක්ෂ්මී. ගජ ලක්ෂ්මී කියන්නේ ඇතුන් පිරිවරාගෙන ඉන්නවා. ඒතකොට ඇතුන්ට බොහොම අදහන ඇතු බොහොම ඇති කරන රටක් තමයි දඹදිව, ඉන්දියාව. ඇතුන්ට බොහොම විශාල තැනක් තියෙනවා. ඒතකොට ඒගොල්ලෝ ගජ ලක්ෂ්මිය බොහොම ඉහළින් අදහනවා. මේ ගජ ලක්ෂ්මිය අදහන ඒගොල්ලෝ මේ අලින්ට බොහොම ආදරය නිසා ඔන්න ගෘහස්ත ක්‍රීඩාවක් විදිහට අලියට හැතැබීම ඉන්දියාවේ ප්‍රචලිත වුණා. ඊට පස්සේ ඉන්දියාවෙන් තමයි මේ සම්භවය ඇවිල්ලා ලංකාවේ මේක ගෘහස්ත ක්‍රීඩාවක් විදිහට යොදාගෙන පසු කාලිනව මේ කොහොම හරි බක්මහොළ වලට පුංචි ළමුන්ගේ තරංගයක් විදිහට ඇවිල්ලා ඒක වැඩිහිටියන්ගේ තරංගයක් විදිහට ඇවිල්ලා බොහොම ඒක ඇවිල්ලා අද වෙනකොට මං හිතන්නේ උණුසුම් තරගයක් වෙලා තියෙනවා නැතුවම බැරි තරගයක් වෙලා විනෝද ක්‍රීඩා ගණයට අයිති වෙන විදිහ තරංගයක් බවට පත් වෙනවා පොදුවේ හැම කෙනෙක්ට මෙන්න පුළුවන් මේ අලියට හැදවීම තරංගය. ඒ විදිහට තමයි අලියට හැදවීම තරංගය ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ. ඒක ඉතින් නරක නෑ හොඳ දෙයක්. එතකොට දැන් මේ වගේ විවිධ තරංග ඇවිල්ලා තියෙනවා. දැන් ලිස්සන ගහ කියන්නේ හිතනවද පොඩි දෙයක් කියලා? ලිස්සන ගහ කියන්නේ ලංකාවේ ඒ කාලේ රජවරු නෑ. රාජාවලියනේ අපේ රජවරු ගැන තියෙන එකම දේ. රජෙක් තෝරගත්තේ නැති කාලේ තම තමන්ගේ ශක්තිය පෙන්නලා තමයි එක එක්කිනා බලය අල්ලන්නේ. ඒතකොට ඒක හරි දෙයක් නෙමෙයිනේ. දක්ෂතා තියෙන එක පාලකෙක් ඉන්න ඕනේ. එහෙනම් මුළු තීරණය කළ ජනතාව අපි හොඳ පාලකෙක් තෝරගන්න ඕනේ කියලා අඬබෙර යවුව හැම පළාතටම දක්ෂයෝ ඉන්නෝ නම් වරෙල්ලා කියලා. එක තැනකට ගෙන්නුවා. එහෙම ගෙන්නුවාම මොකද උනේ? දැන් එනවා තරුණයෝ. විද්දක්ෂ. ආවට පස්සේ මේගොල්ලන්ට දෙන සම්මුඛ පරීක්ෂණය මොකද්ද? ලිස්සන ගහ නගින්න. නෑ රියන් තියනවා 20ක් කුස ගහ. ඒ ගහ ලිස්සනවා. ලිස්සන්නේ මොනවද? ගස් පෙනෙල කියන දේවල් දාලා. අද වගේ ග්‍රීස් නෙමෙයි දැන් මේ ගස් පෙනෙල කියලා දිනවා. ඒවා හරි ලිස්සනවා. ගස් පෙනෙල කියන්නේ අතම සබන් වගේ මනිෂා. මේවත් ගාලා තියනවා. හරිද? ග්‍රීස් නැහැනේ. ගාලා. දාලා තිනවා. ඉතින් මේකට නගින්න ඕනේ. ඒතර මේකට නගින්න ඒ කාලේ හැම කෙනෙක්ටම ගස් නගින්න පුළුවන්. ගස් නගින්න පුළුවන් වුණාට මේ
මේ ගහේ ලිස්සන නිසා නගින්න ඝර්ෂණය අඩුයිනේ. ලිස්සනවා. ඉතින් එහෙනම් නගින්න අමාරුයි. ඒක ලේසි නෑ. ඒ නැග්ගට පස්සේ මේකේ උඩට වෙලා තනි කකුලෙන් ඉන්න ඕනේ. ලොකු අභියෝගයක්. ලොකු අභියෝගයක්. තනි කකුලෙන් ඉන්නකොට ඒ විතරක් නෙමේ පලිහක් දෙනවා අතට. කඩුවක් දෙනවා අතට. 4 දෙනෙක් 4 පැත්තෙන් ඊතල වලින් විදිනවා. ඊතල කියන්නේ අර මැරෙන ඇත්ත ඊතල නෙමෙයි. අපි හිතමු දැන් පුස් වෙඩි වගේ තියෙන රබර් වගේ නිකන් හිතන්න රබර් වෙඩිල්ල වගේ ඊතල. ඒ වගේනුත් ආරක්ෂා වෙන්න ඕනේ. ඒ වලින් පලිහයි කඩුවෙනුයි අර එන ඊතලේ ඒ පැත්තේ උතුරින් විදින කෙනාගේ ඊතලේ වලක්වන්න ඕනේ. හැබැයි 4 දෙනාම එකපාරම නෙමෙයි විදින්නේ. දකුණෙන් විදින කෙනාගේ ඊතලේ වලක්වන්න මෙහෙම. මෙහෙම වලක්කලා සුජිය මහත්මයා ඒක ජීවිත අවදානමක්නේ. ඔය වගේ උස තැනක ඉඳගෙන ඉතින් මේ දැන් කවුද තෝරන්නේ? රජෙක්නේ. රජෙක්නේ. රජා කියන කෙනා ජීවිත අවදානම ගන්න බෑ. රජා කියන්නේ රිස්ක් එක ගන්න ඕන කෙනෙක්. වගකීම ගන්න ඕනේ. නැත්නම් රජෙක් වෙන්නේ නැහැ. ඇත්තටම මනීෂා මේ රජු කිව්වට රජ කිව්වට හරිම වචනේ රජස් කියන එක. ඒක ඇත්තම දේ. රජස් කියන ඒ වචනේට තමයි අයිති වෙන කරුණු හයක්. එකක් තමයි රජ. රජ කියන්නේ රාජ්‍ය පාලනය දැනගන්න ඕනේ. දෙක තමයි රට. රට කියන්නේ රටේ තියෙන ඒ පළාත්වල තියෙන භූ විෂමතාවයන් ගැන හොඳ අවබෝධයක් ඉතිහාසය ගැන තියෙන්න ඕනේ. ඊළඟට රණ. රණ කියන්නේ හොඳ රණ සූරෙක් වෙන්න ඕනේ. ඊළඟට රති. රති කියන්නේ අන්තපුරයක් මෙහෙවන්න පුළුවන් හොඳ රති කෙලිහි යෙදෙන්නෙක් වෙන්න ඕනේ. ඊළඟට රංග. හොඳ රංග පාන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් බලන්න කීයක්ද කියලා. මේ ඔක්කොම ලක්ෂණ තියෙන්න ඕනේ රජස් කෙනෙක් ළඟ. ඒතකොට මේක තෝරනකොට බොහොම වගකීමක් දරන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට මෙතෙන්දි මනුවරුණ කියලා කෙනෙක් ආවා. මනුවරුණ. මේ මනුවරුණ කියන කෙනා ගහටත් නැග්ගා. නැගලා තනි කකුලෙන් හිටගෙන අර ඊතල වලින් විදිනකොට පලිහයි කඩුවෙනුයි වැලැක්කුවා. හරි දක්ෂෙක්. එතකොට ඔක්කොම තීරණය කළා මෙයා තමයි ඔබ තමයි අපේ රාජ්‍යයේ හොඳටම රටට ගැලපෙන රජුරෝ කියලා. බලන්න කොච්චර සාධාරණ ඡන්දයක් තියලා නෙමෙයි. දක්ෂතාවය මත. ඊට පස්සේ අන්න මනු රජුරෝ පළවෙනි රජුරෝ ලංකාවේ. අන්න එතනින් තමයි පටන් ගත්තේ රාජාවලිය. එතකොට එදා ඉඳලා තමයි ලෙස්සන ගහ කියන එක ඇති වුණේ. අන්න බලන්න. ලොකු අතීතයක් තියෙනවා මේ ජන ක්‍රීඩා වලටත්. අනිවාර්යෙන්. ඒතකොට තියෙනවා. ඔන්න ඔහොම තමයි ඉතින් බක් මහ උලෙලක මේ කියන ක්‍රීඩාවල් ලැබිලා. මේ හැම ක්‍රීඩාවම තව දෙයක් තියෙනවා. දැන් කොට්ටාපොර ගත්තොත් කොට්ටාපොර කියන්නේ අපේ අංගම්පොර. අංගම්පොර කියන්නේ ශ්‍රී ලංකාවට ආවේනික ප්‍රබලම සටන් ක්‍රමය. නුවර පැත්තේ කතු කරේ තියෙන. අංගම්පොරෙන් බෙදිලා ඇවිල්ලා තමයි කොට්ටාපොර ආවේ. ඒතර එකක් තියෙනවා. දිය මත කොට්ටාපොර කියන්නේ ජලයේ අට්ටාලේ හදලා. ගොඩ මත කොට්ටාපොර කියන්නේ ගොඩබිම කරන එක. ඒතර මෙතන තියෙන ද්වංග සටනක්. ඒතර ඒකත් හරි බොහොම ප්‍රබලයි. ඒතර මේ හැම තරඟයකම තියෙනවා මේ එකිනෙකා අතර සහජීවනය, ලෙන්ගතුකම, බැඳීම, ඉවසීම මේ ඔක්කොම දේවල් මේ අවුරුදු උළෙලක තියෙන ක්‍රීඩාවල තියෙනවා. තනි තනිව දිනන ක්‍රීඩා නෙමෙයි තියෙන්නේ. ඒතර එහෙම තනි තනිව දිනන ක්‍රීඩා පස්සේ තමයි ජනප්‍රිය සංස්කෘතික ක්‍රීඩා විදිහට ඇඳුනේ. මුල්ම බක්මහුළු වල තියෙන දැන් බලන්න අංකෙලිය, මේවර කෙලිය, ඔලින්ද කෙලිය මේ ඔක්කොම තියෙන කණ්ඩායම්. පිල් බෙදලා කණ්ඩායම. ඒතකොට එකිනෙක අතර ශක්ති සම්ප්‍රවේශනය, දුර්වල කෙනාට උදව් කිරීම, වැටුණු කෙනා නැගිට්ටවීම, එතකොට සුදුස්සාට තැන දීම, කණ්ඩායම් හැංගීම, නායකයාට අවනත වීම මේ ඔක්කොම දේවල් වල ඒ තුල තිබුණා. අන්න ඒකයි. ඒ වගේ තමයි දෙවි දේවතාවුන් වහන්සේලා වෙනුවෙන් අර මම මුලින් කිව්වේ. කතරගම දෙවියෝ වෙනුවෙන්, පත්තිනි දෙවියෝ වෙනුවෙන්, ප්‍රාදේශීය දෙවිවරු වෙනුවෙන් ඒ ප්‍රදේශවල මේ කියන මේ කියන පොරපොල් ගැසීම, අංකෙලිය, මේවර කෙලිය, ඔලින්ද කෙලිය මේ දේවල් තිබුණේ එහෙමයි. ඒතකොට මේ හැම දෙයක් තුළම විද්‍යාත්මක පසුබිමක්, සංස්කෘතික පසුබිමක්, සමාජීය පසුබිමක් මේ ත්‍රිත්වයම තියෙනවා. මම හිතන්නේ සුජිය මහත්මයා මේ අවුරුද්ද කියලා අපි සමරන්නේ අපේ අතීතයේ සිරිත් විරිත්ම තමයි. ඔව් අතීතයේ සිරිත් විරිත් ඒවැ ගුණාත්මක භාවය පසුපෙළ පෙලින් පෙළට ලබා දීම. මේක තමයි ඇත්තටම. දැන් සුජිය මහත්මයා මේ රැකිරක්ෂා සඳහා පිටත් වීම තියෙන්නේ 29 වෙනිදා. දැන් හිතන්නකෝ ඒක දුර වැඩිනේ. අවුරුදු 9ක් ඉවර වෙලා පොඩි කාලයක් ඇතුළත නෙමෙයි ඒක තියෙන්නේ. ලොකු කාලයක් ඇතුළත. ඉතින් ඇත්තටම ඊට කලින් යන කෙනෙක්ට උනත් ගියාට ප්‍රශ්නයක් නැද්ද රැකියාවට? ඔව්. දැන් සාමාන්‍යයෙන් අර 29 වෙනිදා වෙන් කරලා සඳුදා තියෙන්නේ. සඳුදා දවසේ කියන්නේ සතියේ දැන් වැඩ කරන දවස් වලින් පළවෙනි දවසනේ. ඒකත් එක්ක පිටත් වෙන්න ගමන් වලට යන්න සුබ දිනයක් විදිහට 29 ආරන් තියෙන්නේ. ඒකයි. ඒක ජ්‍යොතිෂානුකූල ගත්ත දෙයක්. ඒතකොට ඒක හොඳයි. උදෑසන යන්න තියෙන. ඒතකොට සඳු හෝරාවෙන් තමයි ගමන් සඳහා පිටත් වෙන්නේ. ඒක සඳු හෝරාවෙන් ඒක තියෙන්නේ 6:24. නමුත් නැගෙනහිර දිශාව බලා තියෙන්නේ ශ්වේත වර්ණ, සුදු පාට වර්ණ, සෞන්දර්ය අධිපති සුදු වර්ණේ, සඳුට අධිපති ඉන්න සතම වර්ණය ආදී. ඒක හරි. දකුණු පාය පෙරට තබායි. අපි දකුණු පාය පෙරට තබා යන්නේ. දකුණු පාය පෙරට තබා හැම වෙලාවෙම පෘථිවිය කැරකෙන්නේ දක්ෂිණාවෘතව. පෘථිවිය දක්ෂිණාවෘතව කැරකෙන නිසා පෘථිවියේ සියලුම ශක්තියන් දකුණට කැරකෙන්නේ. ඒතකොට දකුණට කැරකෙන පෘථිවියත් එක්කම අපි ඒකාත්මික වීම තමයි දකුණු පාය පෙරට තබා යනවා. ඒ නිසා තමයි දකුණු පාය පෙරට තබා යන්නේ. එතකොට ඒක හොඳයි. නමුත් දැන් මනිෂා ඇහුවේ ප්‍රශ්නේ ඊට කලින්
ඔව් ඊට කලින් අපිට කෙනෙක්ට අපිට ඕන 16 වෙනිදා කෙනෙක්ට යන්න ඕනේ කියලා. ඔව්. එහෙමනම් 16 වෙනිදා කියන්නේ කවද්ද දැන් කොහොමත් කම්පැනිස් වල එච්චර කල් නිවාඩු දෙන්නේ නැහනේ. එතකොට ඇත්තටම දැන් එතෙන්දී අපිට මෙහෙම දෙයක් කළා. ඒ Tamante අදාළ දිනේට යන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් ගොඩක් හොඳයි සුබ වේලාව කියනවා නම් සුබ වේලාව කියනවා දැන් 16 වෙනිදා සාමාන්‍යයෙන් දිනේ ගමු අපි. 16 වෙනිදා එන්නේ විශේෂයෙන්ම මේ බ්‍රහස්පතින්දානේ ගුරු හෝරාව තියෙනවා. උදේ 6ත් 7ත් අතර. අන්න ඒ වෙලාවේ ඔන්න පිටත් වුණාට ප්‍රශ්නයක් නැහැ. 16 වෙනිදා රන්වන් වර්ණයෙන් සැරසිලා. ඒකත් වරදක් වෙන්නේ නැහැ ඉතින්. මොකද ඒතකොට 17 වෙනිදා සිකුරාදා. ඒ තුළ අසුබ බවක් කිසිවක් නැහනේ. නෑ අසුබ බවක් සිකුර නැහැ. දැන් සිකුරාදා යනවා නම් අපිට පුළුවන් ඔන්න විචිත්‍ර වර්ණ. නැත්තම් ලා රෝස ලා නිල්. ඒ වගේ දෙයක් අඳගෙන සිකුරාදා යන්න පුළුවන්. ඒ සතිය වැඩ කරන තියන්නේ. ඒතකොට ඒකත් පුළුවන් අවන්න නම් ඒ විදිහට යන්න. ඒකත් හොඳයි උදේ 6ත් 7ත් අතර ගියා නම් සිකුරු හෝරාව. සිකුරු හෝරාවත් හොඳයි. ගමන් සඳහා පිටත් වෙන ගුරු හෝරාවත් හොඳයි. ඒතකොට එහෙම නැත්තම් 29 වෙනිදා අර විදිහටම යන්න පුළුවන්. ඉතින් මේක තම තමන්ගේ අවශ්‍යතාවය මත හිත හොඳින් තමන්ගේ ගමන ගියා නම් ඒක සුබ ගමනක් වෙනවා. දැන් සුජිව මහත්මයා ඇත්තටම මම වුණත් මේක බලන අය වුණත් අපි කවුරුත් අවුරුද්ද සමරුවට මේක මේ වගේ අර්ථයක් මෙහෙම ලොකු අර්ථ ඇති කියලා කවදාවත් හිතුවේ නැහැ. දැන් ඔබත් එක්ක කතා කරපු නිසා අපිට ඒ සියල්ලම දැනගන්න පුළුවන් වුණා. මම හිතන්නේ ඔබට බොහොම ස්තුතියි අපිත් එක්ක මේ වගේ වැදගත් කරුණු බෙදා හදාගත්තට. ඔව් මනුෂ්‍ය ඇත්තටම ඉතින් සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා කරන කියන හැම වැඩක්ම ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා. මං හිතන්නේ මෙච්චර කල් ඔයත් මමත් අවුරුද්ද සැමරුවේ අවුරුද්ද කියන එකේ තේරුම දන්නේ නැතුව. මේ අවුරුද්ද ඔයාටත් මටත් පුළුවන් අවුරුද්ද කියන එකේ හරි තේරුමක් දැනගෙන සමරන්න. ඉතින් ඔයාලට අපි ආදරෙන් සුබ පතනවා මේ අවුරුද්ද කිරියෙන් පැණියෙන් උතුරන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා.